චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ඉනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ ඔයාට කියනවත් බෑ. තාව මෙයාලට මේක ටිකක් අමාරු කරත් නරකද? මට නම් දැන් මේක ඇති වෙලා. මට ගොඩක් මහන්සි. කන්නම්කුත් නැද්ද? තාව අපි පුහුණුවීම් නවත්තමු. වැඩේ හොඳට කළා ට්‍රෙක්. ඔයා මාත් එක්ක හිටියේ නැත්තම් මට මේක කරන්න වෙන්නේ නැහැ. හොඳට පුහුණුවීම කළා ඔයා. පස්සේ හම්බෙමු. අපොයි. ඔයා නියමෙට කළා ට්‍රෙක්. දැන් ඔය මූණ එල්ලන් ඉන්නේ ඇයි රිෆ්? පුරුදුනාමුනේ අපිට පුළුවන් ඩාගන්ස්ලට දුවන්න දෙන්න. ඉන්න එයාලට දුවන්නත් පුළුවන්ද? මන්නම් කියන්නේ මේකයි. මේ රාජධානිය සම්පූර්ණ වගකීම තියෙන දැන් අපේ අතේ. ඔයාලට ඕනේ මෙතනට වෙලා නිකන් සෙල්ලම් කර ඉන්නදා? හරිනම් අපි ගිහිල්ලා ෆයිට් කරන්න ඕන. අපි තව පුරුදු වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් එකපාරකට එක ගෝල්මිට් කෙනෙක් ගන්න විතරයි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා කණ්ඩායමක් විදිහට සටන් කරන්න. ඔයාලා තාම ලෑස්ති නෑ. මං හිතන්නේ ඔයා වෙන්නේ නැති. මං නම් ලෑස්ති. ඔයා ඔය කතා කරන්නේ මේකේ බරපතලකම නොදැන. මෙතනට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නිකන් කාලේ කන්න මං පොඩ්ඩක්වත් කැමති නෑ. ග්‍රැග් තමුන්ට බැරි වුණා එල්ස්ටා පලිඟුව ගේන්න. ඒ හින්දේ වැඩේ මම වෙන කෙනෙක්ට පවරනවා. මේකද? මට එක අවස්ථාවක් දෙන්න උතුමානේ. මට පුළුවන් ඒක කටවා ගන්නවා. තමුන් ගිහිල්ලා කරලා පොරිය ඇතේ. අර පොඩි උන්ගෙන් පරිස්සම් වෙන සතෝර්. ටවර් එක තෝරගෙන තියන්නේ යාලව. ඒ හින්දා යාලා අපි හිතනවට වඩා බලවත්. මං යාලගෙන බලා ගන්නවා. මං එයාලට පෙන්නන්නම් මං කවුද කියලා. කෝර්මිටි පුරාණ නයිට්වරු ෆයර් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න වෝල්කන් ඉදිරියට. කාටද ගහන්න ඕන? කාටවත් ගහන්න ඕනේ නෑ. මං ඔයාලට කතා කළේ පුරුදු වෙන්න. පුරුදු වෙන්න කිව්වා. අපි මොකටද පුරුදු වෙන්නේ? අපිට ඕනේ නෑ තමා. ඒ වුණාට අනිත් අයට පෙන්වන්න ඕනේ අපි තමයි සුපිරි කියලා. අන්න මගේ කොල්ලා. හැමෝම දැනගන්න ඕන අපි වැඩකාරයෝ කියලා. නියමයි. ශරීරයේ උණුසුම් වෙන්නත් එක්ක කියලා අපි අර වැඩකට නැති ගලට පාර දීලා වැඩේ පටන් ගමු. මොන දේ වුණත් ඔයා අවධානය අඩු කරගන්න එපා. එතකොට මට වැඩ පෙන්නන්න බැරුව යනවා. Gini Dalgulia. යා! ඔය තියෙන්නේ වැඩ. තව ටිකක් අපි සුපිරියට කරමු. ගින්දරවල බලය. පේන විදියට නම් අර කොල්ල ටික වැඩකාරයෝ වගේ. මොනවද ඔය මෝඩියෝ ටික කියවන්නේ? අර පොඩි කොල්ලන්ගෙන් අදත් කන්න වෙයි ලොක්කා. මුන් නිකන් ඉන්නේ නෑ. කොයි වෙලෙත් අපිට ගහනවා. තමුන්ලා බය නැතුව ඉන්නවා. අපි බලමු තව කොච්චර වෙලාවක් එයා ඔහොම කරයිද කියලා. ඔයාලට ඒක දැනෙනවද? මොකද්ද? බඩේ අමාරුවද? මොකක් හරි සිද්ධ වෙනවා. අපේ බල සීමාව කිට්ටු වෙන විදිහද සිද්ධ වෙන්නේ. පේනවද? ටවර් එක ෂීල්ඩ් එක දාගන්නවා. ඔයාට තමයි නියම වැඩ කියන්නේ. අරගොල්ල දන්නවද මේවා? මේවා ඉතින් ෆයර් ටීම් එකකින් විතරයි. අපිට වැද්දෝ. ගිහලා අනිත් යාළුවන්ට එන්න කියන්න. අපි පෙන්නමු ෆයර් ටීම් එක කවුද කියලා යාලට. මං කියන්න. හැබැයි තෙම්ම නෙමෙයි. මේ
පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද? ඔය විදියට මින්නවලමයා නැත්තං ගොඩාක් දුක් විඳින්න වෙයි. ඉන්නේ දෙන්නම් අර. මන්නන් ඉවරයි. දැන් ඒනෙ තමුන්ගේ යාලුවෝ ටික තමුන්ව බේරගන්න. පොඩි විරුවෝ තතුතේ අපි පිතිල කියානම් එයා ඉක්මනට හම්බ වෙයි. නෑ අපි එකට යව හොයන්න ඕනේ. හැම වෙලේම එකට ඉන්න බලන්න. ඒක ඇත්ත. අපි බෙදලා ගිය ගමන් එයාලා කොහොමද අපි වල්ලගන්නේ? ඔය මොකද්ද කරන්නේ? ඔයා දැන් කියන්න හදන්නේ ඕක අලුත් සොයා ගැනීමක් කියලා නෙමෙයිනේ. මේක උගුලක්. ඇන්ටි ටික ඔක්කොම එන්න අද දෙන්නම්. ඔයාගේ යාළුවා කිව්ව කතාව හරි. මේක ඔයාලා වෙනුවෙන් දාපු පොඩි උගුලක්. සතෝර්. අදනම් කට්ටිය මල්ලකට ඩුම් ඩුම් ගාලා. මගේ ප්ලෑන් එකකින් තමයි ඉතින් ඔක්කොම. මං කියන දේවල් අහුවනම් පීඩ කලින් අල්ලගෙන. යන්න පම්පෝරිනුගා. කට වහ ගන්නවා මෝඩියෝ ටික. ගිහිල්ලා ඔය පොඩි ළමයි ටික අල්ල ගන්නවා. මං ගිහිල්ලා මෙයාලගේ මහලොකු ටවර් ෂීල්ඩ් එක කඩලා එන්නම්. මං තමයි වෙනකාරය. මම නැත්තම් කොරයි ඉතින්. මාතෝ කර මං ඕක කරන කාලේ උඹලා පෙරපාසල් යන්නේ. යන්න අර කොල්ල ගලවගෙන. කොමිටි පුරාණ නයිට්වරු ෆයර් ටීම් එක මෙන්න ඉදිරියට. මුලින්ම සටන් කරන වෝල්කන් ඉදිරියට. මොකද වෙන්නේ යාළුවා? මට ඉස්සෙල්ල මොනවා හරි මග ඇරුණාද? මේ අයියා. දෙන්න කණ්ඩ ඇවිල්ලා. ඔට්ටු නෑනේ. ඔය එනවා කියලා කවුරු කිව්වේ නෑනේ. මම ෆයර් ටීම් එක කෙනෙක්. මම කියලා ගෙන්න නෑ කාවා. කාල බලනවා කොහෙද? නියමයි. ස්තුතියි යාළුවා. හිත රිදුණා. එයාලා කාපු ගම යනවනේ යන්නේ. තව එකට කවුරු හරි පහර දෙනවා. ඔය තියෙන chance එකක්. යමු ඉරේනේ. ගිහිල්ලා අපි යාළුට හොඳ පාඩමක් උගන්නමු. රිෆ් ඔය හිතනවාද ඔයාලට මේක කරන්න පුළුවන් වෙයි බය කියලා? නැතුව ඉන්න. අපි යාළුවට හොඳ පාඩමක් උගන්වමු. ටවර් ෂීල්ඩ් එක ටිකෙන් ටික දුර්වල වෙනවා. අද තමයි මේ ටවර් එකේ අවසානය. ඔන්න පුතේ අද තමයි මගේ පාඩමක් ඉගෙන ගන්න යන්නේ. වෝල්කන් එයි මේ මාත් ඉන්නව මෙතන. අඳුරේ බලය. ඔන්න එනම් කන්නකෝ. බොරුවට මහන්සි වෙන්නේ නැතුව මට යටත් වෙනවා වෝල්කන්. ෆයර් ටීම් එකේ වීරයට බෑ ඔයා වෙනුවෙන් තවත් අවධානය දෙන්න. මගේ ටීම් එකේ වීරයත් මං වගේමයි සතෝර්. පරදිනවා කියන එක දන්නේවත් නෑ. සමා වෙන්න වෝල්කන්. ඒත් මට ඇත්තටම මේක කරන්න අමාරුයි. මොකක්? ෆයර් ටීම් එකට පරදින්න බෑ යාළුවා. දැන්වත් ඔයාගේ වීරයා කියන දේ අහනවා වෝල්කන්. යටත් වෙනවා. මේකයි මං ඇත්තටම කැමති නෑ යටත් වෙනවා කියන වචනෙට. මේකට කියන්නේ උකුලක් කියලා. හැබැයි ඉතින් මේ උගුල හින්දා නම් ඔයාලට කන්න සිද්ධ වෙනවා. ඒකට බාත් බැලුවේ. මෙයා කරන්න බෑ කිව්වා. ඔයාලා එන වැඩේ කරගන්නකෝ යාළුවනේ. ඔයාලා හිතන්නේ ඔයාලට මාව නවත්තන්න පුළුවන් කියලාද? එහෙනම් අපි බලාගමු. හිතුවට වඩා වැඩ මටත් පුළුවන් නේ. ඒකනේ. හැබැයි ඉතින් මෙයාට නම් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන අපි වගේ කට්ටියක් එක්ක සටන් කරන්න. ඔයාට මාවල්ලන්න බෑ යාළුවා. ඔයා කොහෙද මාව? එක විදිහකට ඉන්නවා. මට ඉලක්ක ගන්න විදියක් නැහැ. ට්‍රෙක් පහර දෙන්න. ගෝර්මිටි පුරාණ නයිට්වරු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න කැරක් ඉදිරියට. එපා. නියමයි. බොරු බලය. අඳුරේ බලය. සතු
තරම වැඩි වෙලාවක් අපිත් එක්ක සටන් කර කර ඉන්න ලැබෙන එකක් නෑ. ට්‍රෙක් වාට පුළුවන් තරම් අවධානය මේ පැත්තට දෙන්න. අවධානය දෙන්න ට්‍රෙක් ඔයාට මේක පුළුවන්. මේක මෙතනින් ඉවර වෙන්නේ නෑ. ඒක මතක තියාගන්නවා. යමයි. ඔයා හොඳින් නේද ට්‍රෙක්? මට බඩගිනී වගේ. ඔයාගේ වැඩිවා හොඳට කරනවා. දිගටම මෙහෙම කරන්න. ඔයා මාසෙලා කොහොමරි මෙයාලා පුහුණු කරන්න. මොනවා වුණත් අවශ්‍යම වෙලාවදී ඔයා හරිම දේ කළා රිෆ්. පේනවනේ ඔයාට අපිට පුරුදු වෙන්න ඕනේ නෑ. ට්‍රෙක්ගේ ගුඩුසේකට පුළුවන් වොයිඩස්ගේ මුළු ආමිකම් පරද්දන්න. බොඩි විරුවෝ දැක්කද යාළුවනේ ඩාගන්ස්ලා අපිට පහර දෙන්න ඇවිල්ලා ඉන්නේ. කාලා බලන්නකෝ මේ වර හද කියලා යාළුවා. ඔන්න බලාගන්න වැඩ. එරොන්වා ෆයිට් කරන්න පොඩි ළමෙක් වගේ. පොඩ්ඩක් මන් දිහා බලලා ඉගෙන ගන්න. හොඳට ඉලක්කය අරගෙන මෙන්න මෙයා. ඇයි ඔයාලට ඕක ටෙක්නික් එකකට කරන්න බැරි? නිකමටවත් දැක්කේ නැද්ද මං කරන විදිය? වැදුනා අන්තිම එක හරියටම වැදුනා. අයිස් ටීම් එකට ටෙක්නික් ඕනේ ඇති. හැබැයි අපිට නම් තියෙන්නේ ස්ටයිල් එක. මේක නම් කියලා වැඩක් නෑ. අයෝකි ඔය අපිට අපි දැනගන්න ඕනේ හැමදේම කියලා ඉවරයි නේද? තව ගොඩක් දේවල් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඔයාලා දන්නේ නැති වුණාට මටත් පුළුවන් ෂීල්ඩ් හදන්න. රෙෆ් මොකද්ද මේ කරන්නේ? කින්දර හින්දා ඔයාගේ මොලේ පිච්චිලා තියෙන්නේ ආ? අනේ ඉකෝර් හිතනවට වඩා ගොඩක් අමාරුයි ස්ටයිල් එකට වැඩක් කරන එක. ඔයාට ඕක කරන්න ඕන වෙන්නේ ස්ටයිල් එකක් නෙවෙයි. ඔයාට ඕකට ඕන වෙන්නේ ටෙක්නික් එකක්. ඔයා හරියට මිලක් අරගෙන හරි විදියට පාර දුන්නම ඔයාට දිනන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? සමහර වෙලාවට මම මුළු ගේ වටේම ගිහිල්ලා හොයනවා කලින් හංගලා තිබ්බ චොක්ලට් එහෙම නැද්ද කියලා. චොක්ලට්. අපේ මේ ප්‍රැක්ටිස් වලට චොකලට් එක කිසිම සම්බන්ධයක් නෑ ට්‍රෙක්. ඉකෝර් ඔය දේවල් අමතක කරලා දාන්නකෝ. මං හිතන්නේ ඔයාගේ මොලේ තමයි අයිස් වලට මිදලා තියෙන්නේ කියලා. මට ටික වෙලාවක් දෙනවා මහලුකු පණ්ඩිතයා. ඔයා කොහොමද දන්නේ ගිනි තියන්න විතරයිනේ. ඕක නවත්තන්න. මොකද මේ කරන්නේ? ඔයා හරිටව මෙයාලා ළමයි වගේ. ඔයා කියනවා නම් හරි. අපි මේක විසඳමු. මේක විසඳන්න හොඳම විදිය තරගයක් තියෙන එක. මොකද්ද? නෑ කීයටවත් බෑ. මෙයාලා තරඟ කරන්නේ නෑ. තරගයක් තියන්න අපි බැරි මොනොත් නෑ. මේක මේ තරගයක් තියලා තෝරන්න ඕන වෙන දෙයක් නෙමෙයි. මොකද මන් දන්නවා මං හරි කියලා. අපිට පුළුවන් වෙයි මේ තරගෙන් දිනන එක්කෙනාට ඊළඟ සටන අපි කොහොමද කරන්න කියන එක තීරණය කරන්න දෙන්න. මං කැමති ඒකට. ලෑස්ති වෙලා එන්න. මොකද මං හදන්නේ මගේ ටෙක්නික් වලින් ඔයාව පරද්දන්න. පුළුවන් නම් කරලා බලන්න ඉතින්. ඔයාට සුබ පතනවා. නියමයි. හිතුටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක patpat.lk අදම සර්ච් කරන්න. මට හරිම මහන්සි. ඔයත් දාන්නේ මාරම ලෙඩ තමයි. එයාලා නිකන් ළමයි විතරයි. ළමයින්ගෙන් කුටි කාලේ ඉන්න ලැජ්ජ නැද්ද කියනවා තමුන්ලට. තමුන්ලා පහු එයාට ගිහිල්ලා එයාලත් එක්ක සටන් කරලා දිනලා එනවා. උන්නම් ළමයි නෙමෙයි. මහා යක්ෂ පැටව් ටික. මොකද්ද? තමුසල බය වෙලාද ඉන්නේ? තමුසල නම් අපේ ජාතියට තපාසයක්. මට කියලා කන පලාගන්න නැතුව එනවා යන්න දැම්ම. නියමයි ග්‍රැග්. එහෙනම් ඔයා ගිහිල්ලා එයාලව පරද්දන්නකෝ. අනිවාර්යෙන් වොයිඩස් උතුමාණනේ. හැබැයි පොඩි උන් ටිකක් වැඩිපුර දක්ෂයි වගේ. මන් දැන් තමුන්ට දුන්නේ ගොඩක් බලවත් ශක්තියක්. ඒකෙන්වත් පුංචි බබාලකින් කුටි කන්න නැතුව දිනනවා. අනිවාර්යෙන්ම ලොක්කා. මං ගිහිල්ලා පෙන්නන ඔය පොඩි උන්ට මේ ඩාකන්ස්ලා කියන්නේ කවුද කියලා. අද මං එයාලට හොඳ පාඩමක් උගන්වනවා. කෝකටත් ඉස්සර වෙනවා. හරි. මේ තරගයේ අවසානයේ ප්‍රතිඵලය තමයි රීෆ් 85 පාරක් පහර දීලා තියෙනවා. එතකොට ඔයා 100ක් පහර දීලා. මං හිතන්නේ ඔයාට ගණන් බෑද කොහෙද? මමයි හරිනම් දිනන්න ඕනේ. හිතන්න එපා රීෆ්. ඔයාට කොහොමද බෑ මාව පරද්දන්න. දැන් ඉතින් ඔයාලා හැමෝම මං කියන විදිහට සටන් බුක්. අර දැක්කද?
ඇයි තල්ලු කරන්නේ ඔය කාල බල රහයි නම් මටත් කියන්න මාත් දෙන්නම් දෙන්න බෙදාගෙන කමු. බලන් ඉන්නේ මොකද ගිහිල්ලා පාර දෙනවා. අපෝ ඉවරයි. අඳුරේ බලයෙන් නැති වෙන්න. මොකද්ද? ඔයා නිකමටත් කිව්වේ නෑනේ ඔයාට මේ වගේ වැඩක් පුළුවන් කියලා. කිව්ව නේද? ඔයාලා නොදන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඔයා දැන් නිදහස් රේස්. නරකද මේ වෙලාවේ වගේ බලය පාවිච්චි කරොත්? මතක් කළාට ස්තුතියි. යාළුවනේ පහර දෙමු. මංගේ විදිහට කරන්නේ එකයි. මේක නම් ඇත්තටම ට්‍රේනින් වලට වඩා මාරයනේ. ඒ විදා කරගන්න ඉන්නවා කිව්ව නේද මොනවාද වැඩකට නැති මොහොඩිය ටිකක්. නීකමට නෙමේ වැඩි හිටියෝ කියන්නේ Tamanට දෙයක් ඕනේ නම් තමන්ම කරගන්න ඕනේ කියලා. කියන දේ අහන්න ළමයි දැම්ම ඔයාලා මට යටත් වුණොත් මම පහර දෙන එකක් නෑ. හැබැයි පස්සේ ගහනවා හොඳේ. ඒ නිසා කිව්වම අහලා යටත් වෙනවා. ආස ඇති නේද යටත් වෙනවට? ගෝල්මිටි ඔහොම ඉන්නවා. මතකයිනේ ඔට්ටුව? මතකයි. පොඩි විරුවෝ ගෝල්මිටි පුරාණ නයිට්වරු අයිස් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න අකීලෝ ඉදිරියට. ඉලක්කය හඳුනාගත්තා. ස්ථානගතවීම නිවැරදි. ඩාකන්ස්ලව විනාශ කරන්න අකීලෝ මේ වෙනකොට ලෑස්ති. මං ගාව ඔයාට දෙන්න පොඩි තෑගක් තියෙනවා නයිට් යාළුවා. හිම ප්‍රහාරය. අඳුරේ පලිහා. ප්‍රහාරය අසාර්ථකයි. ඔයාලා හිතනවාද ඇත්තටම ඔයාලට වොයිඩස්ගේ බලය පරද්දන්න පුළුවන් කියලා? ඇයි සෙල්ලමක් කියලා දෙච්ච ඔයාලු. අපි ආයිමත් උත්සාහ කරමු අකීලෝ. අපිට පුළුවන් මේ ෂීල්ඩ් එක කඩන්න. හිම ප්‍රහාරය. මට හිතෙනවා ඔයා ඔය ගහන අයිස් වලින් පලං හදලා විකන හොතයි කියලා. බලන් ඉන්නේ නැතුව පහර දෙනවා ගිහිල්ලා. මට කියන්නේ ඔය ඉස්සලා ගන්නකො. ඔයාලට මං කියන දේ අහන්න බැරි මං ගිහලා වොයිඩස් ලොක්කට කියන්නම්. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. මදයි බේරෙන්න හිටියා. කමන්න ගහන්න. තවත් ඩාකන්ස්ලා මෙහාට එනවා. ඔයාලා බය වෙන්න එපා යාළුවනේ. අපේ උදව්වට අයෝකිත් මෙතන ඉන්නවා. අයෝකි. හරි. බය වෙන එක සාධාරණයි. මේ පාරනම් කයි වගේ. ඔයා මින්ට වැඩි අවධානය දෙන්න ඕනේ. මට අමාරුයි. දැන් ඉතින් මගේ වකාලා බලනවා. අඳුරේ පලය. අකීලෝ දැන්වත් ගිහිලා අර ගොල්ලන්ව අල්ල ගන්නවා. අද දැන් දෙන්න පුළුවන් ඔයාලම හම්බෙච්ච එක සතුටක්. හැබැයි සමහරුන්ට නම් මං කැමති නෑ. මොනවද ඊ කරෝයා දැන් වැඩ කැල්ලක් දාලා අපිව බේරගන්න. ආනේ චොක්ලට්ද? ආයිමත් කෑම ගැන කියවනවා. කෑම නැතුව ඉන්න බැරිද වට? සමහර වෙලාවට මම මුළු ගේ වටේම ගිහිල්ලා හොයනවා කලින් හංගලා තිබ්බ චොක්ලට් එහෙම නැද්ද කියලා. හොඳ අදහසක් ආවා. මෙයාලට පහර දෙන්න ඕනේ ඔයාගේ විදියට. මගේ විදියට කිව්වා? ඇත්තමද? නියමයිනේ. අර ගලට පහර දෙන්න. අර පැත්තේ තියෙන්නේ. කොයි එකද? අර තියෙන්නේ වම් පැත්තට වෙන්න. ඔය වම නෙමෙයි අනිත් වම. තේරුණා. අකීලෝ බලාපොරොත්තු නොවුණු ඉලක්කයක්. මොනවද මේ කරන්නේ? මේ වගේ ටෙක්නික් එකකට මං කවදාවත් පහර දීලා නැහැ. ඒකට ස්ටයිල් එක කියලා කියන්නේ. යන්නද අඳුරේ පලය. අකීලෝ දැන් හිම ප්‍රහාරය. ඒ මොන මකුලක්ද කලේ? අපරාධේ මම මේකට හොද කිව්වේ. ඊයකට කළා. අපි ආදරෙන් ඔයිඩස් මතක් කරා කියන්නේ. ග්‍රැග් මොකක්ද එතන සිද්ධ වුණේ? මම
මෙන්න මේ මෝඩය ටික ඔබතුමාව පැරද්දුවා උතුමාණනි. මෙයා තමයි කිව්වේ ඔබතුමාට මොලේ නැහැ කියලා. ඇයි එදා මෙයා කිව්වේ ලොක්ක කරන්නේ සිඟිති පාතාල වැඩ කියලා? ඔයා ගොඩක් දක්ෂයි කෝර්. ඒක හොඳට කළා. මං කිව්වේ මගේ ස්ටයිල් එක අපිව බේරනවා කියලා. මොකද කියන්නේ? දැන් මට ස්තුති කරන්න හරි නේද යාළුවා? ඔයා ඉලක්ක ගන්න කිව්වේ වැරදි පැත්තට. ඒ නිසා උඩ පයින්න එපා. මොකක්ද? නෑනේ මම කිව්වාට වමට ගන්න කියලා විතරයි නේ යාළුවා. මාත් දැක්කනම් වැරදියට ඉලක්ක ගන්න කිව්වා වගේ. මේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්නවද? මොනවද අපිට මොනවද ඕනේ කියලා. හොඳට තරගයක්. සොයුරු රංචුවකට විතුරු කල්වියකට බඳිනු බෑනේ වැට විදිනවාරුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සොල්දාදුවෝ वायु पाशान बलती अरुम पोडी विरुवो पोडी विरुवो නිය බෙට මොකද යාළුවා? කෙලින් ගහ ගන්න බෑ වගේද? මාර කම්පිලිකමනේ තියෙන්නේ. දැන් පැය ගානක් තිස්සේ මෙයාලත් එක්ක සටන් කරනවා. අපිට වද දෙන්න ඔයාලට ගෙවල් නැද්ද? ඉවරයි. ෂීල්ඩ් එකට වැදුනා. මගේ රත්තරන් යාළුවෝ ටික එක දිගට ෂීල්ඩ් එකට පාර දෙන්න. ඉවරයි. එයාලා ටවර් ෂීල්ඩ් එක කැඩුවා නේද? මන් දැන් මොකද කරන්නේ? බලාගෙන ඉන්න. මොකද? පාර දෙන්න. උක තමයි කියන්නේ වයසට හරියන්න වැඩ කරන්න කියලා. ඇත්තම කියනවා නම් ඔයාලා කට්ටිය කොටු වෙලා ඉන්නේ. අපොයි. රිෆ් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? මොකද වෙන්නේ කියන්නකෝ. ඇයි වැඩේ හරි ගියේ නැද්ද? ඒක තමයි මන්දකපු මෝඩම් වැඩේ. මට දැන් ඇති වෙලා ඩාගන්ලා පහර දෙනවා මේක ඉවරයක් නෑනේ. මෙහෙම කිව්වොත් මගේ චූටි මොන කැත වෙයි. අපි කොහෙන් හරි එල්ස්ටා පළඟුවේ කැලේ ටික හොයාගෙන ඒක ආපහු හදන්න ඕනේ. නැත්තම් හැමෝම අපිට පහර දෙන්න පටන් ගන්නවා. ඕ හරි ට්‍රෙක්. අපිට මේක අතාරින්න බෑ. ෂීල්ඩ් එක නැතුව ටවර් එකට තනියම ආරක්ෂා වෙන්නත් බෑ. අපේ රාජධානියේ අනාගතය වෙනුවෙන් අපිට මේ කුළුණ ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. මට තේරෙන්නේ මේ ප්‍රශ්න කොහෙන් විසඳන්න පටන් ගන්නද කියලා. මම පොඩි කතාවක් ඔයාලට කියන්නම්. ටවර් කම්මැලිකම යන්නත් එක්ක ඒක හොඳ වැඩක්. වොයිඩස් මුලින්ම අපේ රාජධානිය ආක්‍රමණය කරපු වෙලාවේ ගොර්මිටි නයිට්ස්ලා එකට එකතු වුණා. එයාලට ඕනේ වුණේ අඳුර පරද්දවන්න විතරයි. එයාලා වොයිඩස්ව පරද්දුවට පස්සේ රාජධානියේ ආරක්ෂාව වෙනුවෙන් මේ ටවර් එක හදන්න තීරණය කළා. මේකට එයාලා එයාලගේ සම්පූර්ණ ශක්තියම යෙදුවා. ඒ හින්දා මේ ටවර් එක ගොඩක් ශක්තිමත්. ඒ වගේමයි ෂීල්ඩ් එක කවදාවත් බිඳින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. එතකොට අද බින්දලා ගියේ කොහොමද? වෙන ෂීල්ඩ් එකක්ද තිබ්බේ? වොයිඩස් එක්ක තිබ්බ යුද්ධ ඉවරයක් නැති හින්දා නයිට්ස්ලා එකතු වෙලා එයාලගේ ශක්තිය නොදවලා විශේෂ දෙයක් හැදුවා. ඒ තමයි එල්ස්ටා පළඟුව. වොයිඩස්ගේ නපුර පරද්දවන්න පුළුවන් බලයක් පළඟුවට තියෙනවා. එල්ස්ටා පළඟුවේ බලය ගැන කාටවත් හිතා ගන්නවත් බෑ. මොකද ගොර්මිටි නයිට්ස් වරුන්ගේ බලයත් ඒකේ තියෙන හින්දා. අන්නේ කාරණාව හින්දා තමයි ගොර්මිටි නයිට්ස්ලට එයාලගේ බලය පාවිච්චි කරන්න අපේ අවධානය ඕනි වෙන්නේ. ඒ වුණාට වොයිඩස් එකපාරක් මේ ටවර් එකට ගොඩක් දරුණු විදියට පහර දුන්නා. අපොයි දෙයියනේ. යන ටවර් එක විනාශ කරාද? එරොන් අපි ඉන්නෙත් කුළුණ ඇතුළනේ. ඔයා මෙතන මෝඩ කතා කියන්න එපා. ඇත්තටම එයා වැරදිත් නැහැ. දැක්කද මං කියන ඒවත් හරියනවා හරිද? මාත් ඔය යන්නම් වාලේ කියවන කෙනෙක් නෙමෙයි. එහෙමනේ? එල්ස්ටා පළඟුව හදපු අන්තිම කාලේ වෙනකොට එච්චර හොඳ කාලයක් නෙමෙයි තිබුණේ. වොයිඩස්ගේ ප්‍රහාරය ගොඩක් දරුණු වුණා. ඒ හින්දා ටවර් එකේ බලය ගොඩක් නැති වෙලා ගියා.
කොහොමාරි අන්තිම මොහොතේදී නයිට්ස්ලා එල්ස්ටා පලිංගුව අවදි කරගත්තා. ඒ වෙලාවේ වොයිඩස්ගේ ආමේකයි අඳුරු ලෝකෙක් ගිහිල්ලා හිර වුණා. සූර්යග්‍රහණය වෙනකම්. මේ වෙනකොට අපි තමයි ආරක්ෂකයෝ. මොනවා වුණත් කතාව ලස්සනට කිව්වා. හොඳයි මේක අහන්න. තව එකට දැන් තනියම ආරක්ෂා වෙන්න ශක්තියක් ඇත්තේ නැහැ. අපි මුකුත් නොකර බලන් හිටියොත් වොයිඩස්ගේ කට්ටිය මෙහාට ඇවිල්ලා ටව එක විනාශ කළා දායි. ඒ කියන්නේ අපි මෙතන හිර වෙනවා. මේකට කරන්න දෙයක් නැද්ද? ඔව් මටත් හිතෙනවා කුලට බලය දෙන එක ලේසි වෙන එකක් නැහැ කියලා. ඉන්න නයිට්ලව ගෙන්නවොත් මොකද? එයාලනේ මෙතන ගොඩක්ම බලවත්. ඔයාලා හදන්නේ ටීම්ස් හතරෙම නයිට්ස්ලා එකපාර ගෙන්නන්නද? මෙච්චර කාලයක් අපි එකම වෙලාවෙ දෙන්නෙක්ටවත් කතා කරලා බලලා නැහනේ. ගෝර්මෙන්ට් නයිට්ස්ලාගේ බලය රැඳිලා තියෙන්නේ මේ ටවර් එක ඇතුලේ. අපි හතර දෙනාම කරන්නේ බේස්ලයිට් වලින් පවර් එක දෙන එක විතරයි. එතකොට අයෝකි දැන් කිව්වා නේද අපි ඉන්න ටවර් එක තමයි මෙහි තියෙන බලවත්ම තැන කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේ ශක්තිය පාවිච්චි කරලා එයාලට නෑ. ඔයාලගේ අවධානය සම්පූර්ණයෙන් නයිට්ස්ලට දුන්නා ටව එකට බැරි වෙනවා තව එක පහර දීමකටවත් ඔරොත්තු දෙන්න. ඒ හින්දා ඔයගොල්ලෝ කරන්න යන දේ හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. අපි වෙන ක්‍රමයක් හොයාගමු. වෙන ක්‍රමයක් තියනවද ඔයා ගාව? අපි දැන් මේ කරන්න යන වැඩේ හින්දා අපි ඔක අතරින් ඉතිහාසගත වෙයි. ඉතිහාසගත වෙන මෝඩ වැඩක් නොවුනොත් ඇති. දවසට කොර්මිටි පුරාණ නයිට්වරු ෆයර් ටීම් එකේ ශක්තිය අයිස් ටීම් එකේ බුද්ධිමත්කම වින් ටීම් එකේ වේගය රොක් ටීම් එකේ ශක්තිය කැරියෝන් රයිඩියෝ හෙලියෝස් ටයිටනෝ අපි එකතු වුණා. ආයමත් වතාවක්. ගාඩියන් ඔය දන්නවද තව ශීල්ඩ් එක විනාශ වුණේ කොහොමද කියලා? මං මේ අපිට එල්ස්ටා පලිංගු හොයන්න යන්න විදියක් නැහැ. ටව එක අනුතුරක තියෙන්නේ. මේ ටව එකට අපහු බලය ලබා දෙන්න ඕනේ. මං හිතන්නේ රිෆ් කිව්වා හරි. නයිට්ස්ලා කවදාවත් හැංගෙන්නේ නැහැ. එයාලා සටන් කරනවා. වීරයෝ වගේම නයිට්ස්ලාත් අවධානය දෙන්න. මෙහෙ ඉන්න ඕනම කෙනෙක්ට ඒක දැනෙනවා. ඇත්තටම ඩාර්කන්ස්ලටත් දැනෙනවා. මේක ඉතින් හොඳ දෙයක් නෙමෙයි. ගිහිලා වොයිඩස් ලොක්කට ඉන්න කියලා. ලොක්ක නෑනවා කියලා කවවත් එවන්න එපා කිව්වා. අනිත් එක ඔයා දන්නවනේ ලොක්කට තඳුනම නිකන් මොඩෙක් වගේ ඇසිදෙන්නේ. කුඹලා මාළු කෑවනම් විඳෝපම් බලතෝ. ඒ කියන්නේ ගොරමිටි නයිට්ස්ලා තාම ටවර් එකට බලය දෙන ගමනේ ඉන්නේ. මේක තමයි නියම වෙලාව. ඇත්තම කියනවා නම් මං හරි ආසාවෙන් ඉන්නේ ටවර් ෂීල්ඩ් එක හැදෙනකොට වොයිඩස්ගේ මූණ දිහා බලාගෙන ඉන්න. මට හිතෙනවා වොයිඩස් අපිට පහර දෙන්නවා කියලා. එයා පහර දෙන්නේ අඳුරු ලෝකේ ඉඳලා. මං කිව්වා ඔයාලට මේක වෙයි කියලා. යම් අපි ගිහලා වොයිඩස්ව සදාටම ඉවරයක් කරලා දාමු. නෑ එහෙම නෑ. ඔයාලා මේ වැඩේ ගැන බලාගන්න. මම ඒක ගැන බලාගන්න. අයෝකි අවධානය දෙන්න. එයාට අවුලක් වෙන එකක් නෑ. මං හිතන විදියට. මේ ආරක්ෂකයා නේද? මෙයාද මාත් එක්ක සටන් කරන්නේ. හරි අපි බලමු. ඔයාගේ බලය හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ඔයාට ඒ බලයෙන් මාව පරාජය කරන්න නම් හම්බෙන්නේ නෑ. අයෝකි එක කළා. තව එකට අපහු බලය ලැබෙනවා. මං හිතන්නේ එයා හොඳින් ඇති. එයා අනිවාර්යෙන් හොඳින් ඇති. මුතලින් අයින් වෙලා යනවා. නැත්නම් තමුන්ව. මෙච්චර බලයක් මං කොහොමද? මං කොහොම හරි ටව එක ආරක්ෂා කරන්න ඕනේ.
මේ කරන්නේ කරන්න තියෙන හොඳම දේ මං කරන්නේ. මං තමුන් විතරයක් කරලා දානවා ඉක්මන් කරන්න යාළුවනේ. මට අමාරුයි. මේක හිතන තරම් ලේසි නෑ. තව ටික වෙලාවක් ඉන්න ඕනේ. ඔහොමම ඉන්න. හැමෝම නියමයට කළා ළමයිනේ. අපි එහෙනම් ආයෙත් ඩාගන්ස්ලා එක්ක සටන් කරන වෙලාවකදී හම්බෙමු. නියමයි. එයාලා එක කරා. තව එක තිබුණ විදිහටම ආරක්ෂිතයි දැන්. ඒක වෙන්නේ නැති. හැබැයි තමුන්ට බෑ මගෙන් බේරෙන්න. මාව බේරගන්න. ඒයි අපි මෙරලා යන්න හිතුවා මදි. කොහෙද යන්නේ? එහෙම කොහෙවත් යන්න බෑ. අපි හැමෝම මහන්සි වුණා. ඒ වගේම අපි දින්නා. ඒක නම් නියම වැඩක්. මං හිතන්නේ මේ පටන් ගත්ත විතරයි. ඉස්සරහට අපිට ගොඩක් වැඩ තියෙ කරන්න. හැබැයි අමතක කරන්න හොඳම නැති දේ තමයි කටවහගෙන හිටියට අයෝකි කියන්නේ සුපිරි වීරයෙක් කියන එක. ඒක නම් ඇත්ත. අයෝකි ඔයාන පුදුම කෙනෙක් තමයි. මට ඇත්තටම සතුටුයි. අපි එකතු වෙලා අපේ රාජධානිය කොහොම හරි බේරගත්තා. දෙන්නම වැඩකට නෑ. එයාලා කොහොම හරි ආයෙත් අව ෂීල්ඩ් එක හැදුවා. ඊනේ ඔයාට කියන්නේ චීස් කොට්ටුවක් කියව මාර රායනේ. වැඩක් කරගන්න බැරි නිකන් ඉනා වෙවි ඉන්න මොඩ යක්කු ටික. අපි පුළුවන් තරම් ඉක්මනට ටෙල්ස්ටා පලිඟුවේ කැල් ටික හොයාගන්න ඕනේ එයාලට කලින්. ඒ වැඩේ මට බාර දෙන්න තුමාණෙනි. ඒ ළමයින්ට හොඳ පාඩමක් උගන්වලා මං ওই වැඩේ ලස්සනට කරන්න. නෑ සතෝර්. අපි හිතනවට වඩා ඒ පොඩි උන් ටික ගොඩක් භයානකයි. අපි එයාලා ගැන සුළුවෙන් හිතන එක නවත්තන්න ඕන. එරන් ඔය පිස්සු වැඩ නවත්තනවා. මොන වුණත් මෙයා කියන්නේ ඇත්ත යාළුවා. අපි දැන් ඉන්නේ සෙල්ලම් කරන්න ඕන වයසක නෙමෙයි. අනික මං හිතන්නේ මේ කරන දේවල් වලට තව එක කැමති වෙයි කියලා. ඔයාලා හොම බොරුවට බය වෙන්න එපා. මං කරන දේවල් වල වගකීම මට ගන්න පුළුවන්. මං කිව්වේ මට බලා ගන්න පුළුවන් කියලා. ඕක ඉවර නම් අහගන්න. ඩාගන්ස්ලා ඔයාලා වගේ නිකන් ඉන්නේ නැහැ. අපිට එල්ස්ටා පළඟුවේ කෑලි හොයාගෙන ඒක අපව හදන්න වෙනවා. නියමයි. අන්තිමට හරි එළියට යන අවස්ථාවක් ලැබුණ එක. දන්න වැඩ කැලි දාලා පළඟුව හදමු. මේ දන්නවද පළඟු කැලි තියෙන්නේ කොහෙද කියලා? එයාලට පෙන්නන්න තව. මේක මාලිමාවක්. මේකෙන් පෙන්නයි පළඟුවේ කෑලි තියෙන තැන. එහෙනම් අපි මේ පෙන්නන දිශාවට ගිහලා හොයමු. හිතන තරම් ඒක ලෙසි නෑ. අපිට සිද්ධ වෙනවා අභියෝග 3කට මුහුණ දීලා එකෙන් ජය ගන්න. දැන් නම් අපිට කරන්න දෙයක් නෑ වගේ. මොන වුණත් මේක නම් නියමයි. මේ මොකද්ද? හරි. බොහොම සරලයි අපිට කරන්න තියෙන දේ. අර පළිඟුව බෙදින්නයි තියෙන්නේ. මේකට හරියටම කෙනා ට්‍රෙක් යන්න. ඔයාගේ වැඩ පෙන්නන්න. පේන විදිහට මේක අමාරුත් නෑ වගේ. කමක් නෑ. ඉතින් ඊට වඩා අමාරු වැඩ මං කරලා තියෙනවනේ. නියම වැඩේ. නෝනාවරුනි මහත්වරුනි බර වැඩ කිරීමට උපන් හපන් හැමෝම කැමති ට්‍රෙක්ව පිළිගන්න. මම මෙතන තියෙන ලොකුම් පිටිය තෝරගත්තා නම් මට මේ වැඩේ එකපාරින්ම ඉවර කරන්න පුළුවන්. ඊට වඩා බරයිනේ. මොකක්ද අනේ තව පණ ඕකට ගහන්න. ඒක ට්‍රැක්ටර් කරන්න බෑ කියලා කියන්නේ කාටවත්ම බෑ. Come on ට්‍රෙක් ඔයාට. හිතුවටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන්න ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක pop.co.lk අදම සර්ච් කරන්න. ඕක කරන්න පුළුවන්. යේ come on ට්‍රෙක් come on. වට පුළුවන් යාළුවෝ කුඩු කරලා දාන්න. එරන් මොඩෙක් වගේ කෑ ගහන එක නවත්තනවද? එයාගේ වැඩේ කරන්න දෙන්න. ආ නියමයි යාළුවා හිමීට කරගන්න. අම්මේ මට බෑ. ටින් 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 ට්‍රෙක්
තරගෙ ඉවත් වෙනෝ. එරොන් ඔයා ඕ කලා ඕ පලිංගුව බින්දා. මම කලාද? එයාගේ වෙලාව හොඳයි. මේ කාමර කොහේ තියනවද බන්දා? මේක මැජික් ටවර් එකක්. ඕකවත් තේරෙන්නේ නැත්ද? මට පේන්නේ මේක මොලෙන් කරන්න ඕන සෙල්ලමක් වගේ. අපි කොහොම හරි මේ පරීක්ෂණේ සමත් වෙන්න ඕන. ඕ ඔයා උතනින් හරියට පැන නැත්තම් ඔයාව චප්ප වෙලා යයි. ඉක්මනට අරකයටින් පැනලා අර කැරකෙන පොටේ එල්ලෙන්න ඕන. අර තියෙන ලනු එල්ලිලා අර පලිංගුව බින්දිනවා. මේක නම් ඇත්තටම නියමයි. මං යන්නද? මේ වගේ අමාරු වැඩ කරන නම් ඉතින් ගින්දර වගේ වැඩ කරන කෙනෙක් ඕනේ. ඒක රිදුනා. ඉන්න. වැඩේ තේරුණා. ඒ මොකද්ද ඒ? එරොන් මෝඩ වැඩ එහෙමනම් කරන්න එපා. එයා නියමෙට කරනවා. මොනවා? වෙන්න බෑ. මෙන්න. ඔයා එක කළා රීෆ්. ඔයා මං හිතුවට වඩා ගොඩක් දක්ෂෙක් වෙලානේ යාළුවා. මේක නම් දැන් ටිකක් විකාරයක් වෙගෙන එන්නේ ඕ. කවුරු හරි දන්නවද කරන්න ඕනේද? හරි මට දැන් තේරුණා. අපි මේ පලිංගු කුඩු කරන්න ඕනේ. කුඩු කරන්න නේද මං ඒකට කැමති. මං හිතන්නේ මං තමයි ඒකට ගැලපෙන්නේ. මං කරන විදිය බලා ගන්න. ඔව් ඒකත් ඇත්ත නෙන්න. නියමෙට කරන්නේ කෝර්. ඔන්න බලන්න. මිස්සුනා ඒ කොහොමද උනේ? මෙතන පැටර්න් එකක් තියෙන්න ඕනේ. එතකොට ඊළඟ එක හරි දැන් තේරුණා. මේකේ රටාව අල්ල ගන්න ඕනේ. වෙනස් විදිහකට try කරලා බලන්න ඕනේ. නෑ මං ගත්ත ඉලක්කෙ වැරදි වගේ. ඇයි මට වැරදෙන්නේ? මට නම් නැති වෙලා තියෙන්නේ. මට ඒ වගේ වැඩ නෑ. මට ඕනේ මේක ඉවරයක් කරන්න. යාළුවා මේක මියුසික් එකක්. මියුසික් එක වැඩ කරනකොට ටිකක් කූල් එකේ ඉන්න ඕනේ. එරොන් මොකද වෙලා තියෙන්නේ? ඉන්න. ඔයාලා දැක්කද? දැක්කද මං ඔයාලට කිව්වේ මේක අරින්නේ. එන්නේ හැමෝම ඇවිල්ලා කරන්න. ඔය තියෙන්නේ ඔයා කිව්වදේ හරි නේද? අයෝකි ඔයත් එන්න. ඔයාගෙන මොලේ හොඳ නැහැ. ඔයාම නේද කිව්වේ මේක සම්පූර්ණ කරන්න ඕනේ කියලා? හරි එහෙනම්. මේ තියෙන මාලිමාව? ඒක නම් නියමයි. අපිට ආයෙත් කරන්න පුළුවන්ද?
ඇත්තම කිව්වොත් මං ගොඩක් සතුටු වුණා ඔයාලා නටන දිහා බලලා. අපි විතරද? ඔයා නැටුව නැද්ද? මගෙන් සුබපැතුම් ළමයිනේ. ඔයාලා හැම අභියෝගයක්ම සම්පූර්ණ කාලිමාය උදව්වෙන් එල්ස්ටා පලිඟුව හදන්න පුළුවන්. ඔයාලා මේකට ලෑස්ති නේද? යමු අපි ගිහිල්ලා ලෝකේ බේරගමු. පොඩි ෆන් එකක් ගන්න ගමන්. යේ! රස කැවිලිත් එක්ක ඔක්කොම රස සොයුරු රංචුවකට විතුරු කල්ලියකට බනිනු බෑනේ වැට විදිනවාරුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ හැමෝම නැගිටින්න. ඩාකර්ලා පහර දෙන්න ඇවිද්ද? දැන් වෙලාව කීයද? හැමෝම ආව නේද? දැන් අපි ගාව මාලිමාව තියෙන නිසා අපිට පුළුවන් එල්ස්ටා පලිඟුවේ කෑලි ටික හොයන්න යන්න. එතකොට අපිට ඩාකන්ස්ලව පරද්දන්න පුළුවන්. මොකක්? දැන් මේ යන්නේ කොහමද? අපිට බූට්ස් ඕනේ, කෑම ඕනේ, වතුර ඕනේ. කෑම නැතුව නම් කොහෙවත් යන්න බෑ හරිද? එතකොට අපි කොහොමද යන්නේ? මෙහෙමයි. ඒක ඉතින් පොඩ්ඩක් ඔයා මොකක් හරි ක්‍රමයක් දන්නවද මාලිමාවෙන් එතන හොයාගන්න? මං හිතන්නේ ටව එක දන්නෙත් නෑ ඒ ගැන. නැත්තම් එයා මට කියන්නේ නැද්ද? මේකෙන් කරන්න තියෙන පුංචිම වැඩක්. ඉන්නකො මං කියන්නේ. ඔයාට පුළුවන්ද? ඔයාට කරන්න තියෙන මේක පොඩ්ඩක් මෙහෙම කරලා අල්ලන්න. මේ හරිද? ඕක තව පොඩ්ඩක් උඩට. මේකත් උස්සන්න. දකුණු කකුල උස්සලා ඊට පස්සේ වමත් උස්සන්න. ඔයාට හොඳටම ෂුවර්ද? වැරදිලාවත් අයියෝ ඔයා ආයේ මේකට පහර දුන්නේ. මං ඒකට පහර දුන්නේ. එරොන් ඉන්න. දැක්කද? ඔයාගේ පවර්ස් වලින් ඔයා මාලිමාවට පහර දුන්නේ. දැන් ඇත්තට මේක ඔයාව පෙන්වන්නේ. ෆයර් ටීම් එක නියෝජනය කරන්නේ ඔයානේ. එල්ස්ටා පලිඟුව හදලා තියෙන ආලෝකයත් එක්ක විශේෂ බලයන් පාවිච්චි කළා. අන්නේ ආලෝක බලයෙන්ම තමයි මගේ ෂීල්ඩ් වල තියෙන්නේ. ඉතින් මගේ පවර්ස් වලින් මම මේ මාලිමාවට පහර දුන්නොත් එයා අපිට පලිඟුව තියෙන තැන පෙන්වන්න පුළුවන්. ඒක වැඩ කරනවා. දැක්කද? මේකේ පේන විදිහට පලිඟුව තියෙන ගොඩක් ඈතකින් නෙමෙයි. නියමයි. අපි ගිහින් හොයමු. ඒ පුංචි ළමයි පලිඟුවේ කෑලි හොයන්න යන්නේ. එයාලගේ බලය පාවිච්චි කරලා කොහොම හරි එක කරයි. හැබැයි එයාලට කලින් අපි එක හොයා ගන්න ඕන. මට පලිඟු කෑල්ල පේනවා. මං ඒක ඉක්මනින් ගෙන්නම්. කොහොම හරි එල්ස්ටා පලිඟුව මං ගාවට ගේනවා. මේ මාලිමාව නම් ඇත්තටම නියමයි. මං හිතන්නේ අපිට පලිඟුව ඉක්මනටම හොයාගන්න පුළුවන් වෙයි. මේ පැත්තට යමු. මට ඒක තියෙන තැන දැනෙනවා. මට නම් දැනෙන්නේ මේ පාරත් අපි කනවා කියලා තමයි. මොකක්ද කිව්වේ? මොකද්ද සිද්ධ වෙන්නේ? මාලිමාවෙන් දැන් දෙකක් පෙන්නනවා. ඔයා කියන්නේ පලිඟුවේ කෑලි දෙකක් තියෙනවා කියලාවද්ද? ඒකනේ මං ඔයාලට කිව්වේ. මං හිතන්නේ එල්ස්ටා පලිඟුව අපිට ඉක්මනට හදන්න පුළුවන් වෙයි. හරි. අපි දැන් කොයි පැත්තටද මුලින්ම යන්නේ කියන්නේ? දෙපැත්තටම යනවා. රිස් බෙදලා යන එක නම් හොඳ අදහසක් නෙමෙයි. ඔයා හරි. මේක හොඳ නෑ සුපිරි. දැන් අපි කොහොමද මාලිමාව නැතුව පලිඟුව හොයාගන්නේ?
ඒක මෙහෙද? නැත්තම් මෙතනද? එහෙම නැත්තම් මෙතනද? මාලිමාව පෙන්නුවේ යන්න අර පාර. අපිට තියෙන්නේ මේක යන්න. මේක ලේසි වැඩක්. මම නම් හිතන්නේ එරොන්ට ජීවිතේට කෙලින් යන්න පුළුවන් වෙයි කියලා. මේ පැත්තේ වෙන්න පුළුවන්. නැත්තම් මෙතන. එහෙම නැත්තම් මෙහෙ. මේ පැත්තෙන් මට වෙන්නේ මිනිහ අතරමං වෙලා. ඉල්ලං කන්න නැතුව යමන්. ඔයාට ගහකට නැගලා පාර හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් ආස දිහා බලලා පාර හොයාගන්න පුළුවන්. ඒක ලේසි. මේ මොකද්ද මේ? කණිදී කෙලින් යාම සිද්ධ වෙන දේවල් මාලිමාව අපිට බොරු කියලා අපිව මුලා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි රැවටුණාද? මෙහෙම බැලුවොත් නම් පලිංගොක් වගේ පේන්නේ. හැබැයි ඉතින් මෙහෙම බැලුවොත් නම් එහෙම පෙනෙයිද දන්නේ. මෙතන මුකුත් ඇත්තේ නැහැ. හැබැයි මාලිමාව පෙන්නුව වැරදි වෙන්නත් බෑ. දවසට දෙපාරකුත් මැද්දා. මැත්තට මතේ ඉසබීජ නැසන කරාබුනට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ක්ලෝගාඩ්. හැමදාම බොන තේක දැන් තවත් රසවත්. නව ඇන්ලීන්. අයෝගේ කිව්ව විදිහට පව එකක් නිසා තමයි මාලිමාව ඇක්ටිව් වෙන්නේ. මං හිතන්නේ මෙතන අපි හිතනට වඩා ලොකු පව එකක් තියෙනවා. ඩාර්ක් පවර්ස්. ඩාර්කන්ස්ලාට විතරයි මේ විදිහ දෙයක් කරන්න පුළුවන්. හැබැයි එයාලා මෙතන නෑ කියන්නේ. එයාලත් පලිඟුව හොයනවද දන්නේ නැහැ. මං හිතන්නේ අපිට ඉක්මනට අයෝගේ ළඟට යන්න බැරි වෙයි. ඒ ඉතින් අපි කෙලින් ඇවිදන් ගියොත් නේ යාළුවා. හෝර්මිටි පුරාණ නයිට් කරු. වින් ටීම් එක මෙඩුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න සතියර් ඉදිරියට. කොහොමද ළමයිනේ? ඔයාලක්කම හොදින් නේද? මොකද කරන්න ඕනේ? ට්‍රේන් කරන්නද? නැත්නම් ෆයිට් කරන්නද? එහෙම නැත්නම් මොනවා හරි හොයන්නද? කොහොමද සතියර්? අපිට ඩාර්කන්ස්ලට කලින් අපේ යාළුවන් හොයාගන්න වෙනවා. අපිට දැන් යන්න ඕන වින් එක තරම් වේගෙන්. ඕක හරියන්නේ නැහැ. මං නම් ඕකට කැමති නැහැ. ඔන්න එහෙනම් ලෑස්ති වෙන්න. සුලගේ බලය. මොකද මේ කරන්න හදන්නේ? පලිඟු කෑල්ල මේ හරිය තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. මේ මොකද්ද මේ වෙන්නේ? ඒක ඇත්තටම අමුතුයිනේ. එල්ස්ටා පලිඟුවේ අපි හතර දෙනාගේම බලයන් එකතු වෙලා තියෙන්නේ. හැබැයි මේ කෑල්ල හරියට වින්ඩ් එක වගේ. ඒරොන් වගේමයි හැසිරෙන්නේ. අපි කොහොමද මේක අල්ලගන්නේ? තමුන්ල අල්ලනවා නෙවෙයි. තමුන්ල වල්ල ගන්නවා. ගිහිල්ලා පලිඟුව කියනවා. මෙයා නම් යන්නේ ගෑනිය. අපෝ මොකද්දනේ? අපිට මෙතනට මුලින්ම ආවේ. යකුනේ ගන්නේ ටික අපිට නේ. ඒක මගේ. මේක වගේ. ඉක්මනට මොනවද ඔය කරන්නේ? ඒක නම් ඇත්තටම නියමයි. එහෙම නේද? අපොයි. කොහොමද ළමයිනේ? මට පේන විදිහට යාළුවෝ බේර ගන්න ආපු වැඩේ අසාර්ථකයි වගේ. ඔයාලා ඔක්කොම මං අල්ලගෙන ඉවරයි. දැන් ඔයාලා කොහොමද නයිට් කෙනෙක්ට කතා කරන්නේ? අල්ලගමු. ඔය අදවත් අල්ලගමු. පේන්නද ගැටවාල ඉන්නේ? අද නම් ඉවරයි. ඔයාලා කිව්වා හරි. මට අද නයිට් කෙනෙක්ට කතා කරන්න වෙන්නේ නැහැ. මේ මොකද? සමා වෙන්න. කියන්න අමතක වුණා. මං කලින්ම කෙනෙක්ට කතා කරලායි තියෙන්නේ. ඔන්න එහෙනම් කාලා බලනවා. බස් පොඩි අද කෑමක් තමයි. කොහොමද සේතෝර්? ඔයාට අද නම් කන්නම වෙනවා. සතිය ආපු දිහාවකට මා පහු යනවා. තමුන්ගේ හොරතලෙක්ට බෑ මාත් එක සලට කරන්න. මම්මේ ඔයා ඇල්ලුවේ නෑනේ. නවත්තලා මාත් එක්ක මූණට මූණ සටන් කරනවා. හරි එහෙනම් සෙල්ලම පටන් ගමු. නියමයි. දැන් ඉවසුව හොඳට මැති. අසුරේ බලය.
සැතෝර් සැපියරුව විනාශ කරාද? පොඩ්ඩක් ඔලුව උස්සලා බලන්න. ඔයාලා තාම දන්නේ වින් ටීම් එක ඇගේ වැඩ. ඒ සතෝ ඇයි මොකද? මන් නැතුව පාලුද ඉන්න මං එනකම් වින් ටීම් එකට වැඩ බෙදන්න ඕන කෙනෙක් වෙන්නේ මේක තමයි. හොඳයි. අපි සැතෝර නම් ආපහු යවුවා තමයි. ඒත් පලිගු කෑල්ල අල්ලගන්නේ කොහොමද? ඕ ඔයාලා කියන්නේ මේක අල්ලගන්න ඕනේ කියලාද? වෙන්න අනේ පැටි ඔයා ඒක අල්ලගෙන ආවද? ඔයා නියමිට කළා. දැක්කද ඉකෝ? කට වගේම වැඩක් තියෙනවා අපේ. ඇත්තටම මට හිතාගන්න බෑ මං කාටද අකමැති කියලා. ඩාකන්ස්ලටද නැත්තං එරොනද? අපි එක කළා. මේ තියෙන්නේ පළවෙනි කොටස. ඇත්ත මේ මාලිමාව තමයි නියම ජයග්‍රහණයට අපිව එක්කගෙන ගියේ. ඒකනේ ඉතුරු ටිකත් හොයමු. අපිට පුළුවන් ඉක්මනටම මේ පලිඟුව හදන්න. මේක වැඩ කරන්නේ නෑ. මට මේ මාලිමාව චාර්ජ් කරන්න බෑ. මගේ ශක්තිය හොඳට මදි. මට තේරෙනවා ඔයා ගැන. මෙන්න මේක කාලා ඉන්න. තෑන්ක්ස්. ඒත් මට එපා ඩ්‍රෙක්. මට ඕනේ ආලෝකයේ ශක්තිය. මං ටිකක් එළියට යනවා හුලං වදින්න. එතකොට අපි ඔයා එනකන් බලන් ඉන්න ඕනද? අසාධාරණයි. ඔයාලට කරන්න සෙල්ලමක් නම් තියෙනවා. තව මං කැමතියි මේකට. එකක් මතක තියාගන්න යාළුවනේ. මට හිතෙනවා නයිට් ලව ගෙන්නපුවාම වොයිඩස්ට දැන්නව කියලා. ඒ හින්දා එයාලව ගෙන්නන්න නම් එපා. ප්ලීස්. මං රතු හරිද? ඒක නම් හරියන්නේ නෑ යාළුවා. මොකද මමනේ මෙතන රතු. කට වහගන්න රිෆ්. මේක නිකම්ම නිකන් සෙල්ලමක් විතරයිනේ. අපි කරන්න ඕනේ මේ සෙල්ලම හොඳට කරන එක. ඒක නෙමෙයි. අපි නයිට් ලගේ තරගයක් තිබ්බොත් මොකද? දන්නවනේ අපිට එක වතාවකට කතා කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි. හැබැයි අපි මේ ටවර් එක ඇතුළේ ඉන්නකොට ඒත් අයෝකි එපා කිව්ව නේද? අයෝකි අපිට කිව්වේ එක්කෙනෙක්ව ගෙන්නන්න එපා කියලා විතරයි. අපි ඒ හින්දා එක්කෙනෙක්ව ගෙන්නන්නේ නැහැ. අපි ගෙන්නනවා 4 දෙනෙක්ව. ඉදිරියට එන්න ෆෝල්කන්. ඉදිරියට එන්න සතිය. ඉදිරියට එන්න කැරට්. ඉදිරියට එන්න අකීලෝ. මොකද්ද මේ කරන වැඩේ තේරුම? ඔයාලා යෝකිගේ අවසරයක් නැතුව අපි මෙහාට ගෙන්නුවේ මොකක් හරි හදිස්සියක් නිසාද? අපි මොකක් හරි සෙල්ලමක් කරන්නද යන්නේ? නැත්නම් අපි 4 දෙනාගෙන් කවුද ශක්තිමත්ම කෙනා කියලා බලන්නද? ඔව්. ඒක නම් කොච්චර හොඳ අදහසක්ද? අයිස් තෙල් බෝතලයක් එහෙම තියනවද ගාගන්න? මට නෙමෙයි ඒක තමුන්ටයි ඕන වෙන්නේ. අපි නම් බලාගමු ආ. ටවර් එක ඇතුලේ මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා පේනවා. ග්‍රැග්. එතන මොකද්ද වෙන්නේ කියලා බලලා ඇවිල්ලා ඉක්මනට මට කියනවා. අනිවාර්යෙන් මං කරන්න ලොක්. හිතටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක pop.lk අදම සර්ච් කරන්න. හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. නිදහසේ පරිසරයේ විඳින්න ඕනි. ඒ වගේම ආලෝකයත් විඳින්න ඕනි. දැන් මෙතන තරඟ කරන්න යන්නේ වින්ඩ් අයිස් එකයි ෆයර් රොක් එකයි. හැම ක්‍රීඩකයෙක්ටමයි මේ කියන්නේ. මේ තරඟේ තියෙන එකම නීතිය තමයි මේ රවුමෙන් පිටට කකුල තියෙන කෙනා පරාද වෙන එක. මහත්වරුනි ඔයාලා හැමෝම මේක හොඳින් අහගන්න ඕනේ. මේ මුල්ලෙන් තරක කරනවා අයිස් ටීම් එක. රිෆ් එතන මුල්ලක් නෙමේ මිනිස්සුયો එතන රවුමක්. එහෙනම් අනිත් රවුම ඇතුලේ ඉන්නවා වින් ටීම් එක.
ඕකටත් කියලා අපි ඉස්සල්ලාම ව්‍යායාම කරන එක තමයි හොඳ. එහෙම නේද? නැද්ද යාළුවා? අපි මෙයාලට පෙන්නමු අයිස් ටීම් එකේ ඉන්නේ කොයි වගේ අයද කියලා. බිම ප්‍රහාරය. මට පේන්නේ මේ තරඟේ මෙයාලා වැඩි ගණන් ගන්නේ නෑ වගේ. එහෙනම් අපි යාලට වැඩ කරන විදිය උගන්වමු. අවධානය දෙන්න. අපි තව මේ පැත්තට ඇදෙන්න ඕනේ, මේ පැත්තට ඇදෙන්න ඕනේ. එතකොට තව තියනවා කරන්න ව්‍යායාම ගොඩ. එරෝන් දැන් තමයි පහර දෙන්නේ. අයිස් ප්‍රහාරය. මේ වගේ පාත් වෙන්න ඕනේ. ඒක කොහොමද උනේ? මොකක්ද ඔයාලා කරපු වැඩේ? අයිස් ටීම් ඔයාලා අවුට්. මොකක්? ඔයාලා මන් නැතුව තරගේ පටන් ගත්තද? කියලා වැඩක් නෑ. වින් ටීම් එක තමයි පළවෙනි වටේ දින්නේ. ඊයේ දාන්න කොල්ල පහ. බෑ. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. කට්ටිය ප්‍රශ්නයක් නැතුව හොඳට සෙල්ලම් කරනවා වගේ. කවුද මේ ඉන්නේ? අර බලය නැති ආරක්ෂකයා නේද? ඒ කියන්නේ අර පොඩි උන් 4 දෙනාම ටවර් එක ඇතුලේ ඇත්තේ. මට ඉවසිල්ලක් නෑ. මෙයාව අරගෙන ගියාම වොයිඩස් ලොක්කගේ මූණ සතුටෙන් පිරෙනවා බලනකම්. ඔව්ව තමයි යාළුවා. ඔයාලා තව පුරුදු වෙන්න ඕනේ මේවට. තේරුණාද? ඕක කියවන්න දෙයක් නෙවෙයි. ඊළඟ තරගේ තියෙන්නේ රොක් ටීම් එකයි ෆයර් ටීම් එකයි අතර. කොහොසද්දේ? යේ! අපි මේක සාධාරණව කරමු. එහෙම කරොත් හොඳයිනේ නේද? නියමයි. මාත් කැමති ඒකට. අපි පටන් ගමු. ඔන්නේ බලන්න. අවධානය දෙන්න ට්‍රේක්. මොකද ෆයර් ටීම් එකේ කට්ටිය නිතර පොර වැඩ කරනවා. මේක තමයි නියම වෙලාව ෆයර් ටීම් එකේ බලය පෙන්වන්න. මේක නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ. මේ වෙලාවට කන්න මොන හරි තිබ්බනම් තමයි තවත් හොඳ. ඔය කියන්නේ ඇත්ත? හැබැයි ඉතින් ඔයාලා ඇත්තටම හිතනවද කැරක්ක පරද්දන්න පුළුවන් කියලා ඔය පුංචි පුංචි දේවල් වලින් දමලා ගහලා? ඒ පාර නම් කරදරයක් දාගෙන වගේ. කොහෙට ගියාද මේ කෙල්ල? රොක් ටීම් එක දැන් අවුට්. ෆයර් ටීම් එකට ලැබෙනවා 1 ලකුණක්. යාළුවා නියම නයිට් කෙනෙක් වුණාම දිනන්න කොහොම හරි ක්‍රමයක් හොයාගන්න ඕන. ඔයාලා නීති කඩ කළා. වින් ටීම් එකේ ෆයර් ටීම් එකේ ඉන්නේ ඔක්කොම බොරුකාරයෝ. දිනන්න බැරි වුණාම ඉතින් ඔහොම තමයි කියන්නේ. පරදිනවා කියලා දැන මොන එකටද සෙල්ලම් කරේ? දන්නත් දැනගන්න අපි තමයි හොඳම ටීම් එක. නෑ අපි තමයි හොඳම. අයෝකි. මං ඔයාලට යන්න කලින් කියලා නේද කිව්වේ? නයිට්ස්ලා එහෙම ගෙන්නන්න එපා කියලා. කොහොමද අයෝකි? ඔයා කරන්න ගිය වැඩේ හොඳට ගියාද? අපි නිකන් මේ සෙල්ලම් කරනකොට පොඩ්ඩක් හිර වුණා වගේ. ඕ ඇත්තටම මේක ටිකක් අමාරු ගේම් එකක් නේද? ඔයාලා පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නකෝ. හොඳයි එහෙනම්. සද්ද නැතුව සෙල්ලම් කරන්න. තව පොඩ්ඩෙන් අපි කනවා. මෙයාලා හොර කරලා තියෙන නිසා ඒ තරගෙ තියන්න ඕන. ඔයාලට හොඳයි කියලා හිතන දෙයක් ඉතින් කරන්න. ඔයා ඉතින් හදන්නේ මගෙන් ඉල්ලගෙන කන්න තමයි. උන් හොර කරනවා. එහෙම කියනවා. කිව්වා දැන් කට පියා ගන්න කියලා. අද ඔයාලා ඉවරයි.
මොකද්ද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ? මේකයි අපි මේ සෙල්ලම් කර කර හිටියේ පොඩි උදව්වකට. ඔයාලට අමතක වෙලා ශීල්ඩ් එකේ දොර ඇරලා යාවේ. මොකක්? ඒ වුණාට අපිට පුළුවන් දැන් මෙයාට ගහන්න. හිම ප්‍රහාරය. මොකද්ද? පොල්පොතවල බලය. අපොයි සුලං කුණාටුවා. ඉවරයි. ගිනි බෝලය. අම්මා! හතර දෙනෙක්ගෙන් කනවට පඩි ගෙවන්නේ. නියමට කළා යාළුවා. මට ඒ කාලේ මතක් වුණා යාළුවා. දැක්කනේ අපි යට හොඳ පාඩමක් ඉගන්නවා. ඔයා අපිව විශ්වාස කරන්න. ඕලව විශ්වාස කරන්න? හරි මං විශ්වාස කරන්නම්. මට කියන්නකෝ බෝඩ් එක මොන එකකට තත් නෙල්ලුව කියලා. සොයුරු රංචුවකට විතුරු කල්ලියකට බඳිනු බෑනේ වැට විදිනවාරුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සොල්දාදුවෝ ගිනීම වායු පාශාන බලඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ අඳුරේ බලය. මුලින්ම සටන් කරන්න කෝකා ඉදිරියට. සතුර්ගේ බලය එන්නෙන්නම වැඩි වෙනවා. මොකද ලොක්කා ඉබිගමනේ? ට්‍රේඩ් ඔන්න බලාගෙන. සමාවෙන්න මට මග ඇරුණා. ඔයාට මොකද වෙලා තියෙන්නේ? මට හැම වෙලේම වෙන්න බෑ. සමාවෙන්න මට මග ඇරුණා. පැටවුනේ අර රතු පාට එක්කෙනාට පාර දෙනවා. අවධානය දෙන්න. අයෝකි මට කෝකට අවධානය දෙන්නයි ඩාකන්ස්ලත් එක්ක ෆයිට් කරන්නේ දෙකම එක වෙලාවෙ කරන්න බෑ. ට්‍රේක් මේක අල්ලගන්න. මම රිෆ්ට් උදව් කරන්න යනවා. අපොයි දෙයියනේ එපා එපා. මේ ඇහුණ දරගොල්ලෝ කෝ යාලා? මෙන්න මෙහාට එනවා. ගැද්ද සතා. අපරාධි තනියට කෙනෙක් එක්කන් එන්න තිබ්බේ. අල්ලගත්තා. අපොයි එපා. ඉවරයි. මේ පාර නම් මම හොඳටම වරද්ද ගත්තා. අරගොල්ල පුළුවන් වෙලාවක ඉන්නේ මාව බේරගන්න. ඒ කට්ටිය ඔයාලට මොකද අමුත්තක් දැනෙන්නේ එහෙම නැද්ද? අපි මේ ෆයිට් එක පරාද වෙන්නයි යන්නේ. ඉක්මනට මෙයාලට පහර දෙන්න. මන් දැන් මොකද කරන්නේ? කොහොමද එළියට යන්නේ? අරගොල්ලන්ට කියාගන්නේ කොහොමද? මෙතනින් පැනගන්නේ කොහොමද? මට එපා වෙනවා. තනියෙන් ඉන්නේ කොහොමද නේ මං? මං නයිට් කෙනෙක්ව ගෙන ගන්නවා තනියට. මං ඔයා උඩන ගෝක කරන්නේ. මොකද්ද? කොහෙන්ද සද්දයක් ආවේ? මම මේ තනියම කියනවද? ඔයා මගේ හෘද විස බීජ මට්ටුයි. ඇඳුම්වල පෙනුමක් දැබලෙනවා. Viva Power Germ Guard. හැමදාම බොන තේ එක දැන් තවත් රසවත්. නව ඇන්ලීන්. අක්ෂයද? ඔවුනේ. ඔව් මං හද සාක්ෂිය. ඇයි මට නයිට් කෙනෙක්ට කතා කරන්න බැරි යාළුවා? එයාලගෙන් මට පස්සේ මට රාජකීය භෝජන හම්බෙනවා. ඇත්තද? එහෙම වෙනවද? මන් දන්නේ නැහනේ. මං කිව්වේ මං නම් හිතන්නේ ඔය බ්‍රේස්ලට් එක පළඳින්න තරම් සුදුසෙක් කියලා. ඒත් මේ හලෝ මං ඔයාගේ හෘද සාක්ෂිය කරුණා කරලා මං කියන දේ අහනවා.
දැන් හරිනේ මං තවදුරටත් වීරයෙක් නෙවෙයි. ඔයාට හැමදාමත් උරතල් මෝඩෙක් විතරයි ළමයා. තමුන් මගේ හෘද සාක්ෂිය නෙවෙයි. තමුන් හොරෙක්. මම කපටි හොරෙක්. අල්ලයි මගේ නැත්ත. යාළුවා මේ. ඔන්න බබෝ ඇතිතිය. ගල්ලර මේ සිටිතිය. නමින් ගන්න බයින්න වෙලාවක් නෑ මං යනවා. මල්ලි පොඩක් හිමක් කරනවා. මං ගොඩක් වේගවත් කෙනෙක් නෙවෙයි තමයි. එක පාරක් බේස්ලට් එක දෙනවක මම වේගෙ පෙන්නන්න. හරිනේ තමුන් වේගවත් වුණාට මහම්මා මෝඩියෙක් විතරයි. දැන්ම මට දෙනවා මගේ බේස්ලට් එකයි මාලිමාවයි. අගාඩිව. පොඩ කොමිට. ඔයා මොකෙන් මට බහර දෙන්න ළමයෝ? අදුනේ බලය. මම මොකද කරන්න ඕනේ? අඩුව තරම් මෙතන ඉක්කෝරවත් හිටියනම් එයා දන්නවා මොකද හරියටම කරන්න ඕනේ කියලා. මෙහිම දිගටම කුටි කන්න බෑ. මොකක් හරි කරන්න ඉකෝර්. මෙතන අයිස්පෙලි එකකට ෂීල්ඩ් එකක් තිබ්බනම් කාටවත් අපිට පහර දෙන්න වෙන්නේ නෑ. ඔයා ගාව මොකුත් ඇත්තේ නෑ. ඔයාට මට මොකුත් කරන්න බෑ. මොකද මාඩ වකු කරනවා. හිතන්න ට්‍රෙක් හිතන්න. අයිස් වලින් පර්වත හැදෙනවා. එතකොට හැමතැනම පර්වත. හරි හොඳයි. මට ගහන්නේ නැද්ද? ඔයාට මාලිමාවත් ලැබුණා මගේ බේස්ලට් එකත් ලැබුණා. ඒ වුණත් ඔයා මේ හිර වෙලා ඉන්නේ හරියට මම වගේ. ඔව් ඉතින් මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ඔයා. කියන දේ අහන්න. දෙන්න එකතු වෙලා යන්න පාරක් හොයමු. නැත්තම් මෙතනම ඉන්නයි වෙන්නේ. හරි හොයමු. හැබැයි මම මේවා අමෝවට දෙන්නේ නැහැ. නුන්න වගේ නෙමෙයි. කන්න ඉන්න මටනේ. මං එහෙම කරන්නේ නැහැ. මං රොක් ටීම් එකේ කෙනෙක්. මගේ පොරොන්දුත් හරියට ගලේ කෙටුවා වගේ. හරි එහෙනම් කියන්නකො බලන්න මොකද කරන්න කියලා. මෙතනින් එළියට යන්න පාරක් තියෙන්න ඕනේ. මම කියන්න හදන්නේ මං හැමදේම දන්නවා තමයි. ඒත් මේ වෙලාව පාරක් හොයාගන්න තියන්නේ. ඒකනේ. අර බලන්න. දැක්කද? මං දැනගෙන හිටියා ඒක. අපිට උඩරම නගින්න පුළුවන් වුණොත් එළියට යන්න පුළුවන්. මගේ යාළුවෝ මේ වෙනකොට තෙලී සටන ඉවර කරලා ඇත්තේ. ඒ ඇස්සේ මාවත් හොය නැති යාලා. යාළුවනේ අපි පරදී වගේ. අවධානය දෙන්න. රිෆ් ඔයා කල්පනාවෙන්. දෙන්නගත. මෙයාලා නම් මල පදයක්. බොඩි විරුවෝ ඔයා නරක කෙනෙක් නෙමෙයි වගේ යාළුවා. තරහ නැතුව මගේ මාලිමාව ආපහු දෙන්න පුළුවන්ද? ඒක හරි ලස්සනයි යන්නේ. ඒ හින්දා මම ඒකට කැමතියි. ඒ හින්දා මට ඒක වට දෙන්න විදියක් නැහැ යාළුවෝ. පලිංගු කෑල්ල. මේ ළඟමයි තියෙන්නේ. මේ තියෙන්නේ පලිංගු කෑල්ල. ආසාවෙ බෑ දැක්කම. ඒයි ඔය පලින් කෑල්ල අපිට ඕනේ අපේ වැඩේ සම්පූර්ණ කරන්න. වෙනවා. එපා කරන්න මම දෙන්න. මම දින්න. නයිට් කෙනෙක් ගෙන්නන්න වෙලාව හරි වගේ. කෝර්මිටි පුරාණ නයිට් වලු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න හයිරොක් ඉදිරියට. පෙනරයක් වගේ හිල්වෙන්න ලෑස්ති වෙන්න. පොඩක් ඉන්න. ඩාකර්ස්ලා කොහෙද ඉන්නේ? එයාලා එළියේ ඉන්නේ. මන් නිසයි මේ හැමදේම වුණේ. මාව රවට්ටලා ඩාකන් කෙනෙක් පලින් කෑල්ල අරගෙන පැනලා ගියා. ඔයා දුක් වෙන්න ඕනේ නෑ ට්‍රෙක්. ඔයා වැඩේට ගැලපෙනම නයිට්ව තේරුවේ. ඇවිල්ලා මගේ කරට නගින්න. තමයි මොයිටස් ලොක්කගේ හොඳම ගෝලය. ලොක්කට මේක දුන්නාම ලොක්ක මට සලකයි කන පැලෙන්න. නම් මේක තේරෙන්නේ නැහැ. ඇයි අපිට මෙයාව මේ පාර පරද්දන්න බැරි? අපිට මොනාරි දෙයක් මගහැරලවත්. නැත්තම් කවුරු හරි කෙනෙක්. ඔනේ
හිතන්නවා හරි අයෝකි පේන විදියට ආපහු වෙනවා. මොකද්ද? ඔයා කොහෙද යන්නේ? මේ ගහ ගන්නව ළමයිනේ. මේ වතාවේ ඔයාලා ඔක්කොම ඉවර වෙන්න යන්නේ. සතෝර ලොක්කා දුන්න කියලා මුකුත් හිතන්නේ මම ඔයාලට බඩක් කියනවා බලන්නකෝ. පර්වතවල ශක්තිය නැති වුණු කෙනා අපහු ආවා. එනකොල්ල අපි ගියා. කොහෙද ඔයා ඔය යන්න හදන්නේ යාළුවා? ගියේ නැත්තම් ඔයාලගේ කන්න වෙනවනේ මට. රොක් ටීම් එකේ අය දේවි පොරොන්දු රකින්නවා. ඔයාට යන්න පුළුවන්. ඈ? සතෝර ලොක්කා මං එනකන් ඉන්නේ. අනේ මාවත් එක්ක යන්න. මොකක්? කොහොමද? කොහෙදද? කොහොමද යාළුවනේ? අයෝකි මෙන්න වගේ මාලිමාව. ඒ වගේම මෙන්න පළඟුවේ අනිත් කෑල්ල. ඔයා මං හිතුවට වැඩිය ඇත්තටම දක්ෂ කෙනෙක් රේ. මං හිතන්නේ හිතුවට වඩා වැඩේ හොඳට වුණා. ඔයාලා නම් අද වැඩේ නියමට කළා යාළුවා. ඒ ලොක්ක දාන්න 5ක්. ඉන්න දාන්න. අපොයි එපා. මෙයා මරු. ඔව්. බොඩි විරුවෝ නියමයි ඔයිටස් ලොකා කිව්වා හරි. මේ පළඟු කෑල්ල ගොඩක් බලවත්. මටම ගැලපෙනවා. මේ ඵලය මට තියෙන නිසා කාටවත් බෑ මාව මේ පාර පරද්දන්න. ඔත්තම හිතනයි නේද? ඒ අයියේ මේ වෙලාවේ කෝපි එකක් හදලා දෙන්න කෙනෙක් හිටියේ නම් මරු නේද? මේක තමයි මං හිම කලාපෙට කැමතිම නැත්තේ. මට නම් විශ්වාස කරන්නත් බෑ මේ ඔයාමද කියලා. ෆයර් ටීම් එකේ කෙනාටත් අමාරුයි කියන අනිත් අයට කොහොමද? මොකටද මෙහෙට ආවේ? ඉකෝ හරි රිස් අපිට විතරක් නෙමෙයි ගෝරක්ටත් අමාරුයි. මට තාම හිතා ගන්න බෑ මම මේකට කැමති වුණා කියලා. හරිනම් අපි ඉන්න ඕනේ ටවර් එකට වෙලා. ඔයාට තාත්තව බලන්න දැම්මම යන්න ඕන උනාද? මගේ තාත්තා කියලා තියෙන දෙයක් කරන්න ඕනේ නම් ඒක කරන්න කියලා. එතකොට ඔය තියෙන්නේ මගේ ගෙදර. මේක දුවගේ ගෙදර? ඔයාගේ පවුලේ මොනවද ඇත්තටම කරන්නේ ආ? මගේ තාත්තා තමයි රජතුමා. ඇයි දන්නේ මේගොල්ලෝ සද්ද නැතුව ඉන්නේ? ඒ සීකී රිමෝට් එක කොහෙද දන්නේ නේද තියෙන්නේ? පිය රජතුමනි ඉකෝර් මගේ පුතේ ඔයා කොහොමද මගේ මාලිගාවට ෆයර් ටීම් එකේ කෙනෙක් ගෙනාවේ? හොඳටම දන්නවනේ මං එයාලව විශ්වාස කරන්නේ නෑ කියලා. ඕ ඉකෝර්ගේ තාත්තා ඉකෝට වඩා ගොඩක් වසපාටයි නේද? තාත්තේ මම ඉකෝර් මං ඔයාට පැවරුවේ පලිඟු කුලන හොයාගෙන එන්න කියලා. ඔයා තමයි මේක හොයාගත්තේ නෑ? ඒත් කාටවත් බැරි වුණා ඒක. ඒක නිකන් කතාවක් විතරයි. ඔයාට දැන් සිද්ධ වෙනවා මාලිගාවට වෙලා ඉන්න. ඉස්සෙල්ලා රජෙක් වෙන්න ඉගෙන ගන්න. ඒත් අපි හොයාගත්තා. අපි හොයාගත්ත ටවර් එක තියෙන්නේ කොහෙද කියලා. මොන බොරුවක්ද? ඒ කතාව ඇත්තක් රජතුමනි. මම තමයි ඒ ටවර් එකේ ආරක්ෂකයා. මම තමයි මෙයාලට ගොර්මිටි පවර්ස් ගැන කියලා දෙන්නේ. මං හිතන්නේ මෙයාලා ඉක්මනට ඉගෙන ගන්න. ඕක දැන් නවත්තන්න. ඔයාලා කවදා වෙනකන් ඔහොම බොරු කිය ඉන්නද? පුළුවන් තරම් ඉක්මනට ඔය විකට ඇඳුම් ගැලෙව්වොත් හොඳයි. ඔයා තමයි ඊළඟට මේ අයිස් ක්‍රීම් එක මෙහෙවන්න ඕනේ. ඒත් ලොකු ප්‍රශ්නයක් වෙලා. මොන නැහැදිච්චකමක්ද මේ? තමුන් කොහොමද මෙතෙන්ට ආවේ? සමා වෙන රජතුමනි. ඒ වුණත් මාලිගාවට පහර දෙන්න නාදුරන හමුදාවක් එනවා. රජතුමනි ඒන ඩාකන්ස්ලා. එයාලා ගාව පලිඟුවකුත් තියෙනවා. තාත්තේ අපිත් මේකමයි හොයන්නේ. අපි ඔය එන කට්ටිය ගැන හොඳට දන්නවා. මේක ළමයි හිතුවටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක patpat.lk අදම සර්ච් කරන්න. ට සෙල්ලම් කරන්න දෙන වෙලාවක් නෙවෙයි. ඒත් සේබලුන්ට එන්න කියන්න. හැමෝම සූදානම් කරන්න. එහෙම කරන්නම්. පුතේ ඉකෝර් ඔයා ඔයාගේ යාළුවොත් එක්ක මෙහෙට වෙලා ඉන්න ඕනේ. කිව්ව දේ හොඳට මතක තියාගන්න. තේරුණා තාත්තේ. මේ ඔයාගේ ආමියකද ගෝමීන් රාජ්‍ය රජතුමනි?
මෙයාලා තමයි හිම කලාපට ඉන්න හොඳම සෙබලුත්. මෙයාලා තමයි මෙහෙට එන ඕනෑම යුද්ධයක් අවුරුදු 10 ගානකින් නම් විසඳන්නේ. මෙයාලා ඔක්කොම අද ඉවර වෙන්න යන්නේ. ආදාර පොඩි උන් ටිකක් මං ඉතුරු කරන්නේ නැහැ. මොකක්ද? ඊකෝ ඔයාගේ තාත්තනම් හරිම නපුරුයි වගේ. එයා ඇත්තටම දන්නේ නැහැ ඩාකන්ස්ලා කවුද කියලා. ඒත් අපි මොකද කරන්නේ? එයානේ රජතුමා. මට පුළුවන් එයාගේ නියෝග පිළිපදින එක විතරයි. ඒක හරි ඒ වුණාට එයාව බේරගන්නත් කෙනෙක් ඕනේනේ. කිසි දෙයකට බෑ අපිව නවත්තන්න. මොකක්ද? මගේ තාත්තව නිදහස් කරනවා. සටන් කරන්න ඉදිරියට එනවා ක්‍රේක්. කොච්චර ගුටි කෑවත් ලැජ්ජාවක් නැහැනේ. මං අද තමුන්ට හොඳ පාඩමක් උගන්වනවා. ඒ වුණාට ඔයාලගේ එල්ස්ටා පලිංගුවේ කොටසකුත් දැන් මං ගාව තියෙන්නේ අකිලෝ. එයාලා නිකන් හිම භූතය වගේ. මොකද නේ මේ හැමදේම සීතලට තියෙන්නේ. හිම භූතේ වුණාට වැඩක් නැහැ මං හොඳ පාඩමක් උගන්වනවා. මොකද ඒ වගේ දෙයක් කොහොමද සිද්ධ වුනේ? එල්ලවක් කියලා දිතුවේ එන්නම් කොල්ලෝ ඔයාලා තුන්දෙනා ඩාකන්ස්ලට දිගට පහර දෙන්න. අයෝකි රජතුමා ගැන බලන්න. මම බලා ගන්නම් මේ ක්‍රේක් ගැන. ඒක නම් නියම ටෙක්නික් එකක්. හිම ප්‍රහාරය! අඳුරේ බලය. මගේ සම්පූර්ණ ශක්තිය මේ රජතුමාව බේරගන්න. කවුරුහරි මට උදව් කරන්න. තාත්තේ මට පේන්නේ වගේ වීරයෙක් තවත් මේක කරන්න බෑ වගේ අකිලෝ. ඔයා එන්නම දුර්වල වෙනවා. පොඩි විරුවෝ පොඩි විරුවෝ ඔයාට කවදාවත් දිනන්න වෙන්නේ නැහැ ක්‍රේක්. ආලෝකයේ බලෙන් රජතුමාව බේරෙන්න. ආලෝකයේ බලෙන් රජතුමාව බේරෙන්න. ඒකෝර් මං ඔයාලට කිව්වේ ඇතුළට වෙලා ඉන්න කියලා නේද? ඒයි රජතුමනි ඔබතුමා හිතන් ඉන්නේ මේ ඉන්නේ කවුරු කියලාද? අයිස් ටීම් එකේ අකිලෝ ඉතින් ඔයාට කූල්ලුනොත් නරකද? බටවුනේ මෙයාට පහර දෙන්න. එල්ස්ටා පලිංගුවේ කෑල්ලක් එයා ළඟ තියෙන නිසා එයා ගොඩක් බලවත් වෙලා. හැබැයි මම පරදින්නෙත් නෑ. ඒ වුණාට ඔයාට බැරි දේ මට කරන්න පුළුවන්. ඒකෝර ඔයා දැන්වත් අවධානය දෙන්න ඕනේ. ඔයා අකීලට උදව් කරන්න. නෑ. අයිස් බලයේ තියෙන පළමු කෑල්ල එයාලා ගාව නිසා වැඩක් වෙන්නේ නෑ. ඔයාට ඔයාගේ වගකීම් මොනවද කියලා අමතක වුණාද? තමුන් මේවද යාළුවට උගන්වලා තියෙන්නේ? ඊකෝර් රිෆ් ඔයා මේ දැම්ම නයිට් කෙනෙක්ට කතා කරන්න. ඒ වුණාට මට හරිම සීතලයිනේ. අය ටීම් එකේ කෙනෙක් මගේ කලාපෙට ගෙන්නනවා කිව්වා. මං ඒකට කැමති නෑ. ඒත් දැන් කරන්න දෙයක් නෑනේ. ගෙන්නන්න යාළුව මෙහාට. සමාවෙන්න තාත්තේ මට බෑ. මං ඉගෙන ගත්තේ අපි 4 දෙනාම එකතු වෙලා ඩාකන්ස්ලව පරද්දන්න. අයිස්, රොක්, වින්ඩ් ඒ වගේම ෆයර්. අකීලෝ දැන් වා යන්න. මොන ජාතිය නයිට් කෙනෙක්ද? සටනක් මේ දෙපැනල යන්නේ ලැජ්ජ නැද්ද ඔයාට? ඔයාලා ඩාකන්ස්ලා ගැන බලා ගන්න මම රිෆ්ට උදව් කරන්න. වැඩේ තේරුණා. ඒ ජුඩි පුතේ අපි මෙහෙ ඉන්නේ. රිෆ් දැන් වා එක් කරන්න. කෝර්පිටි පුරාණ නයිට්වරු. ෆයර් ටීම් එක මෙන්වෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්න හියුරින් ඉදිරියට. මමද මේකට හරියන්නේ? ඔයා තමයි නියමෙටම ගැලපෙන කෙනා. බටවුනේ ඔය නයිට් එක දිගට පහර දෙනවා.
ඉවරයි. හරි ගහන්න ළමයිනේ තේරුණාද ඩාකන්ස්ලාගේ පලය ගැන? ඔයාලා හැමෝම දැන් වොයිඩස් උතුමාණන්ගේ නාමයෙන් යටත් වෙන්න. කෝර් ඔයා මෙහෙමද මේක කරන්නේ? රිෆ් අවධානය දෙන්න. මට බෑ. මෙහි ගොඩක් සීතලයිනේ යාළුවා. මොකද්ද වෙලා තියෙන්නේ? මගේ තාත්තා ඉස්සරහා ෆයිට් ටීම් එකට ලැජ්ජ වෙන්න ඕනේ. කොහොමත් ඔයාට ලැජ්ජාවක් නැහැනේ. හැමෝම හොඳට බලා ගන්න. වාව්. දැක්කද රජතුමනි? ඔයාගේ පුතාගේ යාළුවෝ වැඩකට නැති අය නෙමෙයි. නියමිත කළා රිෆ්. වෙන්න මොකද්ද මේ? අනුරේ බලය. ඉන්දරවල ශක්තිය. thank you කොල්ලෝ. මම එක ගන්නම්. මට ආන්නේ නං. ඒක නම් නියමිත කළා. හොඳ වෙදේ දන්නවද? ඇත්තම කිව්වොත් දැම්මට පොඩ්ඩක්වත් සීතල දැනෙන්නේ නැහැ. කොහොමද රජතුමනි? මං අපේ ෆයර් ටීම් එක වෙනුවෙන් ඔබතුමාට ආචාර කරනවා. ඇත්තටම මේ සටන දිනන්න පුළුවන් උනේ ෆයර් ටීම් එකත් එක්ක අයිස් ටීම් එක එකතු වුණේ හින්දා. තාත්තේ මට ඇත්තටම සමා වෙන්න ඕනේ. ඒ කියන්නේ මට ආයි මාලිකාවට ඉන්න බෑ නේද? එහෙම නෑ. නෑ කිව්වා? ඇත්තම කිව්වොත් ඉතින් මටයි වැරදුනේ. මං දැක්කා ඔයා කරපු දේ ඔයාගේ යාළුවොත් එක්ක විශේෂයෙන්ම ෆයර් ටීම් එකේ එක්කෙනත් එක්ක. කාලෙකට කලින් මං හිතාගෙන හිටිය ඔයාට රජකම බාර දෙන්න. ඒ දැන් ඔයා මේ ලෝකෙට ඕනේ හිත හොඳ ආරක්ෂකයෙක් විදියට. එතකොට ඔයාලා තවත් රසවත් නව ඇන්ලීන්. සොයුරු රංචුවකට විතුරු කල්ලියකට බඩිනු බෑනේ වැට විදිනවාරුපු බල එඩි පපා බල පපා රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සොල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ. ඉක්මනට යාලව නවත්තන්න ඕන. නැත්තං යාල පලිඟු ආපහු හදායි. ඒ මුණොත් තව එකට ආපහු සම්පූර්ණ බලය ලැබෙනවා. ඒක කීයටවත් වෙන්න දෙන්න බෑ. ඒ වුණාට උතුමාණනේ අපි හිතනවට වඩා ඒ රාජධානිය ශක්තිමත්. අපිට ඒක ලේසියෙන් පරද්දන්න බෑ. කටවාගන්නවා ග්‍රෙග්. රාජධානී ශක්තිමත් වුණාට ඒක ආරක්ෂා කරන්නේ පොඩි උන් ටිකක්. එයාලගේ දුර්වලකම තමයි හැංගීම්. සැතෝර් තමුන් එනවා ඉදිරියට. දැන් ඔයාට පුළුවන් ඒ පොඩි උන් ටිකට හොඳ පාඩමක් උගන්වන්න. තමුන්ට ඒක කරන්න බැරි වුණොත් මං තමුන්ව ඉතුරු කරන්නේ නැහැ. මං කරන්නම් වොයිඩස් උතුමාණෙනි. ග්‍රෙග් තමුන් මෙයාට උදව් කරනවා. එයාලට දැනෙන්න දෙනවා එයාලා දිනනවා කියලා. හැබැයි තමුන්ලා අනිත් පැත්තෙන් එක දිගට පහර දීලා එයාලව පරාද කරන්න ඕන. යනවා. මේ අහන්න එක්කෝ. ඔයා ආපහු පළඟු කෑල්ලත් තරන් ටවර් එකට යන්න කලින් ඔයා මගේ රාජධානිය බාරගන්න සුදුසු උරුමක්කාරයෙක් කියලා ඔප්පු කරන්න ඕනේ. හැබැයි ඒකට ඔයාට පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. ඔයා එකට ලෑස්තිද කියලා කියන්න. මං ලෑස්ති තාත්තේ. මං ඕනම අභියෝගයකට ලෑස්ති රජතුමනි. මේ අයිස් ටීම් එකේ අය නම් ඕනට වඩා හිතෙනවා. ඕනම දෙයකට ලෑස්ති. එරොන් රජ කෙනෙක් වෙන කෙනෙක්ට කිසිම දුර්වලකමක් තියෙන්න බෑ. ඔයාටම සිද්ධ වෙනවා ඔයාගේම ක්‍රමයක් තෝරගන්න.
මේකයි ඔයාගේ ටෙස්ට් එක. වැටෙන්නේ නැතුව මේක දිගේ යන්න යෝනේ. බැලන්ස් එකයි ටෙක්නික් එකකුයි විතරයි මේකට ඕනේ වෙන්නේ. මේක ඔයාගේ ශක්තිය බලන නිකම්ම ටෙස්ට් එකක් නෙවෙයි. මේකෙදි බලන්නේ ඔයා අනිත් අයව විශ්වාස කරන විදිය. අපෝ ඉවරයි. ඔයාගේ ඇස් දෙක පියාගන්න ඉකෝර්. යන්න ඕනේ පාර යාළුවෙක් ඔයාට කියයි. එරොන්, ඔයා කියන්න මෙයාට යන්න ඕනේ පාර. කවුද? මමද? නියමයි. මං කියන්නම් ඔයාට පාරේ කෝර්. ඒ තාත්තේ ඔයාගේ ඇස් දෙක වහගෙන යාළුවව විශ්වාස කරන්න පුතේ. හරි. දැන් එහෙනම් අපි පටන් ගමු. වම් කකුල ඉස්සරහට. ඔයා නියමෙට කරනවා යාළුවා. ඔහොමම ඉස්සරහට යන්න. ඔහොමම යන්න. හොව් ඉන්න. නියමයි. ඔහොමම දකුණට පොඩ්ඩක් හැරෙන්න. ඔව් සෝරි. මං කිව්වා ඔයාගේ වමට. හරියටම කිව්වොත් වමටම තමයි. ඔය කරන්නේ නියමෙට. පෙර පව් පටිසන් දෙනවද කොහෙද? ඔහොමම ඉස්සරහට යන්න. තව ටිකකින් ඔයාට හැරෙන්න තියෙනවා. මං කියපු ගමන් එරොන් මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? ඒ මන් නෙමෙයි. මම නෙමෙයිනේ. මම නෙමෙයි නේද? මාලිගාවට කවුරු හරි පහර දෙනවා. අන්දේ බලය. තාත්තේ රජතුමනි. ඔයා කවදාවත් මං සටන් කරනවා දැකලා නෑ නේද? මොහොම පහර දෙනවා. මට හිතෙනවා මේ වෙලාවේ සතෝට හොඳට මතක ඉන්න පාඩමක් ඉගෙනනවා නම් හොඳයි කියලා. එහෙනම් වැඩේ දෙන්න ට්‍රෙක්. කෝර්මිටි හුරාන නයිට්වරු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන හැමෝක් ඉදිරියට. ඔයාට මේ මාලිගාවට ආරාධනා කරලා නෑ සතෝර්. ඒකත් එහෙමද? ඔන්න එහෙනම්. මෙච්චර දුරට කරන්න පුළුවන්. පරිස්සමෙන් සතෝර් හැමෝක් ඔයාව පොඩි කරලා දායි. ඔයාලා හිතන් ඉන්නේ ඔයාලා දැන් දිනුවා කියලාද? මේකයි මම මේක ඉවර කරලා නෑනේ. රොක් ටීම් එක දෙනකම් මේක ඉවර වෙන්නෙත් නෑ. පර්වත ශක්තිය. ඔය දානේ අපේ ලොක්කා ගියා අපිව දාලා. දැන් උණ්ඩ නැතුව අපි මොනවද මේ ලෝකේ කරන්නේ? ඔයාට ප්ලෑන් එක මතක නැද්ද කොටයෝ? යාළුවනි වැඩි වෙලාවක් සටන් නොකරම අපි මෙහෙ බේරගත්තා. මං හිතන්නේ යාළුවා අපිට බය වුණාද කොහෙද? ඒක නම් හරි අමුතුයි. මෙච්චර ඉක්මනට එයාලා කීයටවත් පරාජය බාරගන්නවා. එයාලා ආයෙත් පහර දෙනවා. වෙන පැත්තකින් පහර දෙන්නේ. මේ සැරේ නම් මොකක් හරි ලොකු අවුලක් තියෙනවා. ඉකෝර්, ඔයා ඒ පැත්ත ගැන බලාගන්න. අපි මේ වැඩකට නැති අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මම මේක පරාද වෙන්නේ නෑ තාත්තේ. මන් දන්නවා පුතේ. මට ඔයා විශ්වාසයි. ඔයාලා දැන් යන්න. මෙයාලද මේ මාලිගාව ආරක්ෂා කරන්න දාලා ඉන්න සෙබළු. බොඩි විරුවෝ සම අනුග්‍රහය ක්‍රීමාස්ටල් වැදගත් පෝෂ්‍ය පදාර්ථ ඉක්මනට එළියට එනවා පොඩි උන් ටික. එන්න පැටියෝ අම්මා ගාවට. කුකු පොවලා ගන්නම. අඳුරේ බලය. පොඩි උන්නේ පහර දෙන්න. බලාගෙන ඉන්න වෙලාවක් නෑ. රෙක් ඉක්මනට මේක ඉවර කරන්න. ඔන්න කාල බලනකෝ. අඳුරේ පලිය. මට ඕනේ ඔයගොල්ලන්ගේ අවධානය ගන්න විතරයි. එතකොට සතෝර්ට පුළුවන් අතුරට පහර දෙන්න.
එයාලා දන්නවා එයාලට මේක විනාශ කරන්න බෑ කියලා. ඒත් ඇයි එයාලා පහර දෙන්නේ? ඇත්තම කිව්වොත් අපිට මේ වෙලාවේ ඕන කරන්නේ එකම එක දෙයයි. මේ සැරේ යාගේ ඩාර්ක් ෂීල්ඩ් එක කඩන්න අමාරුයි. අපිට බෑ පරදින්න. මගේ තාත්තා තාම සටන් කරනවා. අපිට තව නයිට් කෙනෙක්ට කතා කරන්න වෙනවා. හැමෝ ඔයා මොකද කියන්නේ? මං හිතන්නේ කෝර් හරි. ඔයා කියපු දේ අපි කරන්න ඕනේ. අපි අද සතෝරුව පරද්දලා දැම්ම ට්‍රෙක්. ඔයා නියමිත කළා. එහෙනම් හරි යාළුවනේ. මම ඔයාලව කවර් කරනවා. පුරාණ නායකවරු වින් ටීම් එකේ වේගය රොක් ටීම් එකේ ශක්තියෙන් අයිස් ටීම් එකේ බුද්ධිමත්කමින් ෆයර් ටීම් එකේ ශක්තියෙන් මුලින්ම සටන් කරන අයිස් ටීම් එක වෙනුවෙන් ට්‍රිටියන් ඉදිරියට ඩාකල්ලට කවදාවත් බෑ මගේ රාජධානියට කොයිම විදියකින්වත් පහර දෙන්න. කවදන් එයාට කැත කොල්ලා. ගන්න පටියට වැඩක් කරගන්න දීලා යනවා කොහෙටද යන්න? ඉන්නව පඩියට වැඩ කරන හැටි උගන්වන්නම. හිම ප්‍රහාරය. පවර්ෆුල් ගෝමිටි නයිට් කෙනෙක් හා මේ වැඩේ නම් නියමයි. පොයිඩස් ලොක ප්ලෑන් කරපු විදිහටම වැඩේ යනවා. දැන් තමයි මං උගන්වන්නේ තමුන්ලට මගේ පාඩමේ පළවෙනි කොටස. ඔයාට පුළුවන් දෙයාලගේ ෂීල්ඩ් එක කඩලා දාන්න. මොකද බැරි යාළුවා ඇත්තම කිව්වොත් අයිස් ටීම් එකයට කරන්න බැරි දෙයක් නෑ. ඔයාලා හිතන් ඉන්නවට වඩා අයිස් ටීම් එක ගොඩක් බුද්ධිමත්. හිම ප්‍රහාරය. අඳුරේ පලිහා. මේක සිද්ධ වෙන්නේ කොහොමද? එයා දිනනවා. ඉකෝර් ඔයා මේකට දිගටම අවධානය දෙන්න. ඔව් සමා වෙන්න පොඩක් අමුතකුණා. ඒක නම් නියමයි. ඔයාගේ තාත්ත ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි කෝර්. ඔයා එහෙම හිතනවද? ඇයි ඒක එයාගෙන් මාන්නේ නැත්තේ? කෝරි රජතුමනි ඔයාගේ පුතා බුද්ධිමතෙක් කියලාද තාම හිතන්නේ? මගේ උගලට අහුණාට පස්සෙත් ට්‍රිටියන් අපි එකතු වෙලා මොනවද ඔයා හිතන්නේ? ඔයාගේ පහරවල් තාත්තට වදින්නේ නැහැ කියලාද? මන් දැන් පහර දුන්නොත් ඒක වගේ තාත්තටත් වදිනවයි කෝර්. ලොක්කා කිව්වා හරි. ඔය හැංගීම් එක කවදාවත් දිනන්න බෑ. දැන් ඔය මාලිමාව මගේ ගෝලීන්ට බාර දෙනවා. එහෙම වුණොත් ඔයාලගේ මේ රජතුමයි ඔයාලගේ ඔය හැංගීමුයි ආපහු ඔයාලටම ලැබෙයි. ඉකෝර් මෙයා කියන දේ අහන්න එපා. මෙයාලට හොඳ වැඩක් දෙන්න. මාව සෙල්ලමකට ගන්න එපා ළමයෝ. මට ඔය පලිංගුව දෙනවා. ට්‍රිටියන් ඉකෝර් පහර දෙන්න. ඊකෝර් ඒකට කමක් නෑ. ඔයා පහර දෙන්න. ඔයාගේ තාත්තා දන්නව කරන්න ඕන දේ. ඔයාට ඒ ගැන විශ්වාසද? මොකද කිව්වම අහනවා. නිකන් කාලේ ගන්න නැතුව පහර දෙනවා. හරි එහෙනම්. හිම ප්‍රහාරය. තාත්තේ මට කිසිම කරදරයක් නෑ පුතේ. ඔයා කිව්වා හරි. යාළුවම විශ්වාස කරන්න පුළුවන්. මං කිව්වේ ඔය වැඩේ කරේ නැත්තම් එහෙම ටෙස්ට් එක ආයෙ කරන්න ඕන අපි දෙන්නට. ඉකෝර් මීට කල්ලුත් ඔප්පු කළා එයාගේ යාළුවන්ව විශ්වාස කරන්න පුළුවන් කියලා. ඉකෝර් ඇත්තම කියනවා නම් ඔයා දැන් ඕනම දෙයක් කරන්න පුළුවන් තරම් දක්ෂ කෙනෙක්. අපයෝ අපිනේ දන්නේ මෙයාගේ තරම. මොකද්ද ඔයා කියන වින් ටීම් හදයෝ? නෑ මම මේ කියන්නේ ඉකෝර් තමයි ඉතින් වැඩ. එයාට තමයි හැමදේම කරගන්න පුළුවන්. එයා තමයි ඉතින් මෙතන දක්ෂයා. නියමයි.
සම අනුග්‍රහ. එල්ස්ටා පලිංගුවේ කොටස් ටික තමන්ට අයිති තැනට ගමන් කරන්න. ඒ පොඩියුන් ගාව පලිගුවේ තව කැල්ලක් දැන් තියෙනවා. තමුල්ලට බැරිවුණාන යාලව නවත්තන්න. මන් දැන් මේක ක්‍රැචස්ට බාර දෙනවා. ඔතුමානෙන එයාගේ නත් බුරුල් වෙලා එයාව විශ්වාස කරන්න බෑ. ඒක ඇත්ත උතුමානනි. එයා කරනදේ එයාවත් දන්න. එහෙම නැතුව කිසි ජොලියක් නෑ හලෝ. ක්‍රැචස් කිල්ලොයි පොඩියුන්ව පරද්දල එන්නම්. අපි ගාව පලිංගු කොටස් 3ක් තියෙනවා. පලිංගුව සම්පූර්ණ කරන්න නම් තව කොටස් ගොඩක් ඕනේ. මේක නිකන් සිප්පි කටු එකතු කරනවා වගේනේ. අපරාධි මුහුද පැත්තේ ගියා නම් වැඩිපුර ටිකක් අහුලගෙන එන්න තිබ්බනේ. ඇරෝන් මේක සිප්පි කටු එකතු කරනවා වගේ වැඩක් නෙවෙයි. ඒක තමයි ඉතින් මාත් කියන්නේ. මං හිතන්නේ ටබයි අපිට මොනවා හරි කියන්න හදන්නේ. කැලේ ඇතුලේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. මම මේකට කැමති නෑ. මට අමුත්තක් දැනෙනවා. අමුතු භයානක දෙයක් ගැන. මේ කවුද? මං දැකපු ඩාකල්ලගේ නරකම එක්කෙනා මෙයාද කොහෙද? මෙයා තමයි ක්‍රැචර්ස්. කැලේ ශක්තිය මෙයා උරා ගන්නවා. ඉන්නේ නරකම ඩාකන්ස්ලගෙන් කෙනෙක්. එක්කෙනෙක් කිව්වා ඕබින් කොච්චර ඩාකන්ස්ලා ඉන්නවද යාලට? ඒ ඔය හිනාවෙන රිලාමුණා මම මේ තමුන්ට කියන්න ඔය කරන වැඩි වහම නවත්වන්න. ඔයාලා ආවද? මම ගොඩක් ආසාවෙන් හිටිය අපේ ග්‍රෙක්ටයි සැතෝටයි වද දෙන පොඩියුන් කවුද කියලා බලන්න. ඔව් ඔයාටත් වෙන්නේ ලොකු කරදරයක පැටලෙන්න තමයි. ඔයා ටික තේරුණාද? ඔන්න එහෙනම් බලාගන්න. ඉන්න. පොඩ පටිපිටි බලන්න. පර්වත විතරයි මෙයාගේ වැඩවලින් බේරිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට රොක් ටීම් එකේ එක්කෙනෙකුයි ඕනේ. ගෝර්මිටි පුරාණ නයිට්වරු රොක් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. මුලින්ම සටන් කරන්නේ හැවෝක් ඉදිරියට. ඔයාලට උදව් ඕන වුණාට සටනකට මට එහෙම උදව් ඕන වෙන්නේ නෑ. එයාගේ hina වුණා පට්ට කැතයි. ක්‍රචස් එන දේ අහලත් ලැම්බ මෙහෙන් යනවා. කියනකම් හිටියේ. මේ කාලේ විනෝදයි ඒත් මට ඔයත් විනෝද වෙන්න වෙලාවක් තමයි නැත්තේ. සමාවෙන්නේ යාළුවා මට දැන් යන්න වෙන ඔයාගේ මේ කැලේ තියෙන ශක්තිය උරා ගන්න. අතුරේ බලය. රාසෝනි ශක්තිය උරා ගන්නද? එනම් වෙන්න. ඒක උරා ගන්නකෝ. මේ වෙලාවේ කැලේ ඉන්න සත්තුන්ට මොන වගේ දෙයක් වෙනවද දන්නේ මෙන්න බලන්නකෝ. ලස්සන චූටි හා පැටියෙක් ඇවිල්ලා. ඒයි මෙහෙන් යන්න යාළුවා ඉන්න එපා. ට්‍රෙක් අවුදෝනේ දෙන්න ට්‍රෙක්. කවුරු හරි මෙයාව මෙතනින් අරගෙන යන්න. ඔයාලා සටනකදී අනිත් දේවල් ගැන හිතනවා වැඩි පොච්චි ළමයා. හැමෝම පැත්තකට වෙන්න. මට කරන්න වැදගත් වැඩ වගේක් තියෙනවා. ඒ හින්දා මම දැන් යනවා. පස්සේ නම් කොසේ ලං කරන්න. එයා පැනලා යනවා. ට්‍රෙක් මට සමාවෙන්න යාළුවනේ. මේ පුංචි හාපටියව දැක්කහම මට දුක හිතුණා. ඔයාට හොඳ හදවතක් තියෙනවා ට්‍රෙක්. මොලේ පොඩ්ඩක් තිබ්බනම් තමයි හොඳ. ට්‍රෙක් අපි වීරයෝ.
අපේ රාජකාරිය තමයි ඩාකන්ස්ලව පරද්දන එක. ඒ වගේම අහිංසකයෝ ආරක්ෂා කරන එක. අපි කොහොමද මෙයාලා බේරගන්නේ අඩුම තරමේ සටන් කරන්න බැරුව? ඒත් මෙයා ගොඩක් කියූට් නේ. බලන්න මෙයාගේ තියෙන හුරුතලේ චූචි පච්චියා. මොකද යාළුවා මොන හරි කනවද ඔයා? ඉගොර් කියන දේ හරි. අපිට ක්‍රචස් හොයාගන්න වෙනවා. එයා මුළු කැලේම ශක්තිය උරාගත්තත් අපිට ඒව කවදාවත් පරද්දන්න බැරුව යයි. මාලිමාවට බෑ ක්‍රචස් ඉන්න තැන හොයාගන්න. මට පේන්නේ එයා ශක්තිය උරා ගන්නවා වගේ. එයාව අපිට මගහැරලා ගියේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මෙන්න මේ මොන මේ සටනම් මට දැන් පේන්න බෑ. මට පේන්නේ ඔයාට කැමති. ඔයා අපේ ඉකෝල්ට කැමති නේද පැටියෝ? ඔය සතාව මගෙන් ඈඩ් කරලා තියෙනවා. මොකදනේ? මෙයා නිකම්ම අපේ කොහෙද යන්නේ? හොඳ වෙලාවට මේ ප්‍රශ්නේ තිබේම විසඳුණා. මං හිතන්නේ එයා මොන හරි දෙයක් හොයාගෙන. කියූට් විතරක් නෙමෙයි එයා හොඳ වැඩකාරී. නියමයි. එයා අපිට පාර පෙන්නනවා. මේ ශක්තිය තුරාගත්තට පස්සේ මාව පරද්දන තරම් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. අපොයි දෙයනේ මේ මොකද සිද්ධ වෙන්නේ? ඔයා ආවේ මාව නවත්තන්නද? හැබැයි ටිකක් වෙලා යයි. අඳුරේ බලයා. ඕන්න බලාගෙන පැටියෝ. ට්‍රෙක් නැගිටින්න ට්‍රෙක්. ඇයි කවුරුත් hina වෙන්නේ නැත්තේ? මං කොච්චර හොඳ විලවද කරේ යන්නේ. මං තමුන්ට කවදාවත් සමාව දෙන්නේ නැහැ මගේ යාළුවට කරපු දෙයට. ඔයාගේ යාළුවෝ තමයි ඔයාගේ දුර්වලකම පොඩි කොල්ලෝ. ගෝර්මිටි පුරාණ නයිට්වරු අයිස් ටීම් එක වෙනුවෙන් ඉදිරියට. සටන් කරන්න හයිඩ්‍රෝ ඉදිරියට. ඔය මේ කරන දේවල් වලට වන්දිගමන්න වේ ක්‍රචර්ස්. එම ප්‍රාරය අඳුරේ බලයා. ක්‍රචස් හයිඩ්‍රෝස්ගේ බලය උරා ගන්නවා. එයා කොටක් පවර්ෆුල් වෙලා. ඔයා කිව්වා හරි පුංචි කොල්ලෝ. නිකමට හිතලා බලන්න මං උරාගත්ත හැම ශක්තියක්ම එකතු කරලා පහර දුන්නොත් කොහොමද තියෙයිද? අපි ඉවරයි. අපි දැන් මොකද්ද කරන්නේ? අපිට දැන් ඕන කරන්නේ රොක් ටීම් එකේ කෙනෙක්ව. ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ට්‍රෙක්ට තාම සිහිය ඇවිල්ලා නැහැ. අලෝ පැටියෝ කොහොමද? හැබැයි හැමෝම එක ඉක්මනට යාළු වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ට්‍රෙක් දැම්ම රොක් නයිට් කෙනෙක්ව ගෙන්නන්න. නෑ මේක නිකන් නයිට් කෙනෙක් ගන්නලා හරියන්නේ නෑ. අපි මේ වෙලාවේ මේකට ගෙන්නන්න ඕනේ රොක් ටීම් එකේ ඉන්න හොඳම නයිට්ව. ඒක හොඳ තීරණයක්. ඔයාලා මේ ඩාකන්ස්ලට පෙන්වන්න ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා. වික් ටීම් එකේ වේගය. රොක් ටීම් එකේ ශක්තිය. අයිස් ටීම් එකේ බුද්ධිමත්කම. ෆයර් ටීම් එකේ ශක්තිය. මුලින්ම සටන් කරන්න රොක් ටීම් එක වෙනුවෙන් ටයිටෑනෝ ඉදිරියට යන්න. ඔයාට නම් හැමදාම තියෙන කුටි කන මූණක් ක්‍රචර්ස්. ස්තුතියි කරපු වර්ණනාවට. හැබැයි අද කන්න වෙන්නේ නම් ඔබතුමාට. අඳුරේ බලයා. පර්වතවල ශක්තිය. මෙච්චර කොරමිටි නයිට් කෙනෙක්ට කරන්න පුළුවන්.
මං තාගෙන හිටිය ඔබතුමා අපිට වඩා ගොඩක් ශක්තිමත් ඇති කියලා. ෆ්‍රෙන්ඩ් මීට වැඩිය මේ වැඩේට අවධානය දෙන්න ඕනේ. ඔන්න එහෙනම් දෙන්නම් අද මං ඔයාට. මොකද? කවුරු හරි මේ සුභාව ධර්මය විනාශ කරන්න හැදුවොත් එයාට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා. අපයි. පැතිලා පරිට යනවා කියලා නම් හිතන්න එපා. මං ආපහු ඔයාලව බලන්න එනවා. ඒක තමයි මං අද දවසට ආපු හොඳම විහිළු කතාව. Thank you චූටි පැටියෝ. ඔයා නැත්තම් අද මට මේක කරන්න වෙන්නේ නෑ. අපිද මොකද්ද මෙයාට කරන්න කියන්නකෝ? ඒ ඉන්නේ යාගේ අම්මා. ක්‍රචස් පහර දුන්න නිසා එයාට එයාගේ අම්මව මග ඇරිලා තියෙන්නේ. එයා ඔයාට ස්තුති කරනවා පැටියව ආරක්ෂා කළාට. ඒක එච්චර දෙයක් නෙවෙයි. එයා ගොඩක් අහිංසකයි. ඒ වගේම හුරතා. ට්‍රෙක් ඔයා කිව්වා හරි. වීරයෝ කියන්නේ සටන් කරලා දිනන අයට විතරක්ම නෙවෙයි. වීරයෝ වුණාම අහිංසකයෝ බලා ගන්නත් ඕනේ. ආයිමත් කවුරු හරි ඔයාට කරදර කරොත් එහෙම ඔයාට පුළුවන් අපි ගාවට එන්න. දුක් වෙන්න එපා. එයා වායේ හම්බ වෙයි. ඒ දවස වෙනකන් අපි හැමෝම අත් එක්ක ඉන්නවා.